අයිබෝන් කෙල් පිළිගන්නවා බෝල් ප්ලන් පොඩ්කාස්ට් එකේ තවත් එපිසෝඩ් එකකට. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ගෙනාව ඔයගොල්ලන්ට හොඳට පළපුරුදු මාතෘකාවක් කොෆි ගැන. කොෆි ගැන ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති කියලා හිතනවා. හැබැයි මට ඔයගොල්ලෝ නොදන්න කරුණු ටිකකුත් ඇති කියලා මට ඔයගොල්ලොත් එක්ක දේවල් ටිකක් කතා කරන්න හිතුණා. මොකද මේ කොෆි කියන සබ්ජෙක්ට් එක ගොඩක් ගැඹුරු මේකත් එක්ක බැඳිලා තියෙන ගොඩක් දේවල් තියෙනවා. වෙනමම කොෆි කල්ට් එකක් ලෝකෙ හැදිලා තියෙනවා. ඉතින් මේ දේවල් ගැන විස්තර ටිකක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා එපිසෝඩ් එකේ. මේකට විශේෂයෙන්ම බලපාන කරුණු කීපයක් මට මේ කතා කරන්න හිතුණ හේතු කීපයක් තියෙන එකක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩ්ඩක් ස්ටුඩියෝ එකේ පොඩ්ඩක් වෙනසක් වෙලා තියෙනවා පොඩි වෙනසක් කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇතිනේ මං සමයක පටන් ගන්නකොට මොකද පහුගිය මාස කීපේ ඕස්ට්‍රේලියාවේ තිබ්බේ සමයක හරි රස්නේ ඉතින් මගේ ස්ටුඩියෝ එකේ වෙනමම එයාකොන් එකක් නැහැ ඒ නිසා මම ලිවින් ඒරියා එකේ එයා කන්ඩිෂන් එකක් තිබ්බ තැනකට ගිහිල්ලා මං ස්ටුඩියෝ එක සෙටප් කරලා තිබිලා පහුගිය එපිසෝඩ් කීපෙම මං එතන ඉඳන් තමයි ඔයගොල්ලන්ට එපිසෝඩ් ටික අරන් ආවේ ඉතින් දැන් ඕටම් එක පටන් අරන් ටික ටික දවසින් දවස ආයෙත් රස්නේ ගතිය අඩු වෙලා සීතල වීගෙන එන්නේ. ඉතින් මේත් එක්ක සීතල රටවල් වල ජීවත් වෙන කට්ටිය එහෙම නැත්නම් වින්ට් එක තියෙන රටවල් වල මේ වින්ට් එක ලඟ වෙනකොට කොෆි වලට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා වගේම කොෆි පරිභෝජනය ගොඩක් වැඩි වෙනවා. ඉතින් මට ඒ නිසා මේ දේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුණා. මොකද මේ දැන් කොෆි මම සමයකේ ගත්තට වැඩිය ටිකක් කොෆි එකක් දෙයක් විතර වැඩියෙන් බොන්න දැම්ම පටන් අරන් තියෙන වින්ට් එක ලඟ වෙනකොට තව ටිකක් මේක වැඩි වෙනවා. ඉතින් අපි ලංකාව වගේ රටක ඉන්නකොට මේකේ වෙනස ගොඩක් දැනෙන්නේ නැහැ. හැබැයි පිට රටක ඉන්නකොට සීතල රටක ඉන්නකොට එහෙම නැත්නම් ලංකාවේ සීතල පැත්තක වගේ ඉන්නකොට උණුසුම් කොෆි එකක් නේද සීතල වෙලාවක පානේ ගන්නකොට ඒකේ තියෙන වෙනස වෙනමම ෆීලින් එකක්. ඒක ඕගොල්ලෝ අත්විඳලා ඇති කියලා හිතනවා. ඉතින් අද එපිසෝඩ් එකේ ඔයගොල්ලෝ දිගටම හිටියොත් මම ඔයගොල්ලන්ට ගැරන්ටි කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකන් අහගෙන හිටියොත් කොෆි සම්බන්ධව ඔයා දැනගන්න ඕනේ ගොඩක් කරුණු ඔයා දැනගන්න අපි කියන්නේ ප්‍රෝ කෙනෙක් විදිහට කොෆි බොන්න පුළුවන්. ෂොප් එකකට ගිහින් එහෙම නැත්නම් කැෆේ එකකට ගිහිල්ලා ඔයාට ගැලපෙන කොෆි එක තෝරගෙන ඔයා කැමති කොෆි එක කොහොමද තෝරගන්නේ කියන එක ගැන ෆවුන්ඩේෂන් එකක් දාගන්න. එහෙම නැත්නම් කොෆි ගැන හරියට දැනගෙන ඒ කොෆි එක බොන්න ඔයාට දැනුම ලබා දෙන එක තමයි මගේ මේ එපිසෝඩ් එකේ අරමුණ. ඉතින් අද එපිසෝඩ් එකේ මම මේ දේවල් ගැන කතා කරන්න හිතනවා. එහෙම නැත්නම් කතා කරනවා. මම මේවට ටයිම් ලැප්ස් එහෙම නැත්නම් ටයිම් ස්ටැම්ප්ස් දාලා තියන්නම් YouTube එකේ ඔයාලට නැවිගේට් කරන්න ලේසි වෙන්න. එපිසෝඩ් එක ටිකක් දිග වෙයි. එපිසෝඩ් එක ටිකක් දිග වෙයි. ඒ නිසා ඔයාලට මතක් කරනවා වැඩක් කරන ගමන් නම් ඔයා අහන්න එපිසෝඩ් Apple Podcast එකේ ඔයාට අහන්න පුළුවන් මිනිමයිස් කරලා iPhone එකක් වගේ නම් පාවිච්චි කරන්න හරිම පහසුවෙන්. ඒ නිසා මම Apple phone පාවිච්චි කරන නැත්නම් iPhone පාවිච්චි කරන අයට highly recommend කරනවා Apple Podcast කියන app එක download කරගන්න. මොකද අපි audio tracks එකට upload කරන නිසා. ඉතින් අද එපිසෝඩ් එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වර්තමාන ලෝකෙ එහෙම නැත්නම් මේ මෝඩර්න් වර්ල්ඩ් එකේ කොෆි කල්ට් එක මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. ඒ වගේම කොෆි වල හිස්ටරි එක කොහොමද මේ කොෆි කියන දේ ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරේ. ඒ වගේම කොහොමද ප්‍රචලිත වුණේ කියන දේ කතා කරනවා. ඒ වගේම දැනට ලෝකේ තියෙන කොෆි වෙරයිටිස් එහෙම නැත්නම් කොෆි වර්ග මොනවද තියෙන්නේ කියලා කතා කරනවා. ඒ වගේම තමා මේ කොෆි කියන දේ අපේ අතට පත් වෙනකොට ඒ කොෆි බීන් එක අපේ අතට පත් වෙන ස්ටෙප්ස් ටික මොනවද කොහොමද මේක හදන්නේ කියන දේ ගැන කතා කරනවා. ඒ වගේම කොෆි බ්‍රූ කරන විදිය එහෙම නැත්නම් අපි කියනවා කොෆි එකක් හරියට හදාගන්න විදි මෙතඩ්ස් මොනවද තියෙන්නේ කියලා සහ ඒක හරියට කරන්නේ කොහොමද කියලා බ්‍රීෆ්ලි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයා කැෆේ එකකට ගිහින් ඕඩර් කරනවා නම් කොෆි එකක් කොහොමද හරියට ඔයා කැමති ෆ්ලේවර් එකට ඕඩර් කරන්නේ මොන වගේ ප්‍රචලිත දේවල්ද එහෙම නැත්නම් මෙනු එකක මොන වගේ කොෆිද තියෙන්නේ කියන එක ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කොෆි එකක් හදන්න ගත්තාම කොෆි ෂොප් එකක හරි ගෙදර හරි කොෆි මේකට අර අපි කියන්නේ මේ කල්ට් එකට බැහැලම බහින්න කැමති කෙනෙක් නම් ඔයා ගාව තියෙන්න ඕනේ ඉක්විප්මන්ට්ස් එහෙම නැත්නම් පොඩි පොඩි බඩු මොනවද කියන එකත් ඔයා ගැන ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇයි ගොඩක් දෙනෙක් කොෆි වලට ඇඩික්ට් වෙන්නේ? ඒවම කොෆි රිලේට් තියෙන මිත්ස් ඒ වගේම හරියට කොෆි හෙල්ති විදිහට බොන්න පුරුදු වෙන්න මොන වගේ ටිප්ස් ටිකක්ද අපි ෆලෝ කරන්න ඕනේ කියන වගේ දේවල් ඔයත් එක්ක මේ එපිසෝඩ් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනියටම අපි කතා කරමු ඇයි මේ මෝඩර්න් කොෆි කල්ට් එක එහෙම නැත්නම් ලෝකෙ මේ වෙනකොට කොෆි වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ කියන එක ගැන. පළවෙනියටම ලොකුම ඉන්ෆ්ලුවෙන්ස් එක තමා ඉන්ෆ්ලුවෙන්සර්ස්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අපි කියනවා වර්තමාන ලෝකයේ
.com බූම් කියලා දේවල් තියෙනවා. එහෙම නැත්නම් මේ අන්තර්ජාලය භාවිතා කරගෙන අපි තියෙන දේවල් මාකට් වෙලා ඒවට තියෙන ඉල්ලුම වැඩි වුණ දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ජිම් එකට යන කල්ට් එක ඒක වෙනම එකක් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රෝටීන් පවුඩර් අපි කියන්නේ මසල් ග්‍රෝ කරගන්න ඕන කරන ප්‍රොඩක්ට් මේවට ලොකු ඩිමාන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඒ වගේම ඩයට් ප්ලෑන්ස් කීටෝ මේ වගේ එක එක දේවල් අර වර්තමාන ලෝකෙත් එක්ක ප්‍රචලිත වුණ දේවල් තියෙනවනේ මේවා ගොඩක් ඇවිත් තියෙන්නේ අන්තර්ජාලයත් එක්ක ඒ වගේ දේවල් ඉන්ෆ්ලුවෙන්ස් කරන අය. එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාගේ මාර්ගෙන් තමයි ගොඩක් දේවල් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒතකොට ඒ වගේ දේවල් වලට අපි කියනවා සාමාන්‍යයෙන් .com බූම් එකක් කියලා නිකන් කැෂුවල් විදිහට. ඉතින් කොෆි කල්ට් එක. කොෆි කල්ට් එකත් මේ වගේම දෙයක්. කොෆි වලට ඉල්ලුම තිබ්බත් මේක නෙක්ස් ලෙවල් එකකට අරන් ගිහින් තියෙනවා මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා නිසා. මොකද ගොඩක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඒගොල්ලොන්ගේ ඕන් කොෆි බ්‍රෑන්ඩ් තියෙනවා. එහෙම නැත්නම් කොෆි ෂොප්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ආස කෙනෙක් ඉන්නවා YouTuber කෙනෙක් ෆොටෝග්‍රැෆි වලට ආස කට්ටිය නම් ෆැමිලිය ඇති පීටර් මැකිනන් කියලා කැනඩා වල ඉන්න YouTuber කෙනෙක් ගොඩක් ප්‍රසිද්ධයි ෆොටෝග්‍රැෆර්ස්ලා අතර. ඉතින් මෙයාටත් තියෙනවා හරි ලස්සන කොෆි ෂොප් එකක්. ඒ වගේ අය දැන් මම උදාහරණයකට කිව්වේ ඒ වගේ ගොඩක් Instagram එකේ TikTok එකේ මේ වගේ වෙන වෙනම ඉන්නවා කොෆි සම්බන්ධ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙන ෆීල්ඩ් එකක ගුණා සමහරට ට්‍රැවල් කරන අය වෙන්න පුළුවන්. ඒ ට්‍රැවල් කරන ගමන් එයාලගේ කොෆි ප්‍රමෝට් කරනවා. ඉතින් මේ නිසා ඒ වගේ දේවල් නිසා කොෆි ෆීල්ඩ් එක එහෙම නැත්නම් කොෆි වලට තියෙන අර වෙනමම මාකට් එකක් හදලා තියෙනවා. ඒ වගේම තමා ගොඩක් වෙලාවට දැන් මේ දියුණු රටවල වගේම දැන් මම පහුගිය කාලේ ලංකාවට ආවට පස්සේ මේ දේ දකින්න පුළුවන් වුණා. අලුත් කොෆි ෂොප් මෝඩර්න් විදියට හදලා තියෙනවා. හරිම අර ටිපිකල් අපි කියන්නේ තේ කඩවල් වලට එහා ගියපු දැන් අවුරුදු 5-6කට වගේ කලින් හරිම සීමිත මෝඩර්න් ලුක් එකක් තියෙන. එහෙම නැත්නම් අර ලෝකෙ වෙන රටවල් වල දියුණු රටවල් වල තියෙන තත්ත්වෙට තිබ්බ කොෆි ෂොප්ස් හරිම සීමිතයි. දැන් ඔය Java Lounge එහෙම නැත්නම් ඔය ලොකු හොටෙල්ස් ටික පාදක කරගෙන තිබ්බ කොෆි ෂොප් මේ වගේ ටික හැරුණහම හරිම බොහොම මේ ඔය කොළඹට ආසන්න ප්‍රදේශ ඔය කොල්ලුපිටිය බම්බලපිටිය ඔය වගේ පැතිවල බොහොම මේ සීමිත කොෆි ෂොප්ස් ප්‍රමාණයක් තමයි තිබ්බේ. දැන් අවුරුදු ඔය 2014 15 වගේ ඒ වගේ කාලේ වෙනකොටත් එතකොට එතනින් එහාට ගියපු විශාල ප්‍රමාණයක් හරි කොෆි ෂොප්ස් ගොඩක් ඕපන් වෙලා තියෙන ඉතින් මම ලංකාවට ආවට පස්සේ තැන් කීපයකටම ගිහිල්ලා මේ try කරන්න කොෆි වලට ආස නිසා try කරා. ඉතින් ඇත්තටම හරි කොෆි ෂොප්ස් තියෙනවා මේ හරිම ෆ්ලේවර්ස් ඒ කියන්නේ පිට රටවල් වල තියෙන විදිහට මේ ෆ්ලේවර් එක ගන්න හොඳ බැරිස්ටලා ඉන්න හොඳ කොෆි ෂොප් තියෙනවා. ඉතින් ඒක හරිම සතුටට කාරණාවක්. ඒ වගේම ඔය බලන්න ව්‍යාපාර අදහස් උනක් තියෙන දැන් අද එපිසෝඩ් එක කතා කරගෙන යනකොට මම සමහර තැන්වල ඔයගොල්ලන්ට මෙන්ෂන් කරන්නම්. ව්‍යාපාරික අදහස් උනක් තියෙනවා. දැන් කොෆි ෂොප්ස් එහෙම හරියට කරනවා නම් ඒක ක්‍රමයට කරනවා නම් ලාභ ලබන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් තමයි කොෆි ෂොප් එකක් උනත් කියන්නේ. එතකොට මේ මෝඩර්න් විදිහට කොෆි ෂොප්ස් හදන එකේ විශේෂත්වය තමයි බිස්නස් මීටින් වගේ කරන. එහෙම නැතිනම් කෝපරේට් වර්ල්ඩ් එකේ විශේෂ මීටින් අර ටිපිකල් විදිහට ඔෆිස් වල කරපු මීටින් ගොඩක් වෙලාවට බිස්නස් ඩීල් දාගන්න ඒවා එහෙම නැතිනම් කැෂුවල් බිස්නස් අයිඩියාස් කතා කරගන්න ඒවා කොලැබොරේෂන්ස් කරන ඒවා මේ වගේ දේවල් උනත් කොෆි ෂොප්ස් ඇතුලේ කරන්න පුරුදු වෙලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අන්තර්ජාල පහසුකම් ෆ්‍රී ලබලා දෙනවා. එහෙම නැත්නම් Wi-Fi zones තියෙනවා. ඒ වගේම කම්ෆර්ටබල් විදියට චෙයාර්ස් එහෙම නැතිනම් 4-5 දෙනෙක්ට අර ප්‍රයිවට් විදියට ඉන්න පුළුවන් කියුබිකල්ස් හදලා ඒ වගේ වෙනමම ඉඳගෙන වැඩ කරන්න පුළුවන් විදියට හරි වෙනමම එන්වයරන්මන්ට් එකක් හදලා තිනවා කොෆි ෂොප්ස් වල. ඉතින් මේකත් බලපාලා තියෙනවා කොෆි වලට තියෙන එහෙම නැතිනම් කොෆි ෂොප්ස් වලට කට්ටිය ඇදලා ගන්න. ඒකත් එක හේතුවක්. ඒ වගේම තමා ලොකු ෆ්‍රැන්චයිස් කම්පැනි මැක්ඩොනල්ඩ් වගේ කම්පැනි පවා මේ කොෆි ෂොප්ස් වෙනම ඕපන් කරලා තිනවා. දැන් මැක් කැෆේ කියලා තියෙනවා මැක්ඩොනල්ඩ් එකේටම අල්ලලා වෙනම මේගොල්ලොන්ගේ කැෆේ එකක් මැක් කැෆේ කියලා වෙනම මෙනු එකක් තියෙනවා. වෙනම ඩ්‍රින්ක්ස් මෙනු එකක් තියෙනවා. කියන්නේ කොෆි මෙනු එකක් තියෙනවා. ඉතින් මේ වගේ කම්පැනි පවා මේකට පැහැලම ප්‍රමෝට් කරන නිසා කොෆි වලට ලොකු ඉල්ලුමක් හැදිලා තියෙනවා. ඒ වගේම තමා ඔය ලෝක ප්‍රසිද්ධ ස්ටාර්බක්ස් වගේ කොෆි කම්පැනි මේගොල්ලෝ ගොඩක් මේගොල්ලෝ වෙන රටවල් මම හිතන්නේ ස්ටාර්බක්ස් එක ගන්න ලංකාවේ නැතුව ඇති කියලා හිතනවා. දැන් නම් තියෙනවද දන්නේ නැහැ. ගොඩක් පිට රටවල් වල තියෙනවා ස්ටාර්බක්ස්. ඉතින් ලොකු ඉල්ලුමක් තියෙනවා ඒ වගේ ෂොප්ස් වලින් කට්ටිය කොෆි බොන්න. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා ඒ වගේම තමයි තවත් දෙයක් මට කියන්න ඕනේ මේ ලෝකේ
අර හෙල්ති වෙන්න ගොඩක් අය ට්‍රයි කරන නිසා එනර්ජි ඩ්‍රින්ක් වලට ඇඩික්ට් වෙලා හිටපු කට්ටිය, ඒ වගේම ලිකර් වලට ඇඩික්ට් වෙලා හිටපු කට්ටිය, අපි කියන්නේ වේපින් කරන ඒ වගේ කට්ටිය, වේප් කරපු අය පවා මේ ඒවයින් මිදෙන්න ඕනේ කට්ටිය අර ඒ ඇඩික්ට් වෙලා හිටපු දේට ඕල්ටර්නේටිව්ස් එහෙම නැත්නම් වෙනම බූස්ට් එකක් පොඩි එනර්ජි එකක් ලබා ගන්න හුරු වෙන එහෙම නැත්නම් ෂිෆ්ට් වෙන තැනක් තමා මේ කොෆි කියන දේ. ඉතින් මේ වගේ කාරණා ගොඩාක් නිසා කොෆි වලට ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඔය කරුණු ටික මතක් කරන ගමන් අපි බලමු කොෆි කොහොමද ලෝකෙට ඉන්ට්‍රොඩියුස් වුනේ? එහෙම නැත්නම් කවුද කොෆි හොයාගත්තේ? මොන වගේ හේතු නිසාද කොෆි ලෝකේ ජනප්‍රිය වුනේ කියලා ටිකෙන් ටික බලමු කාලෙත් එක්ක. අපි කොෆි ඉස්සෙල්ලාම ලෝකෙට හොයාගත්ත කියලත් දැනට පිළිගන්නේ මේ 9 වෙනි සතවර්ෂයේ වගේ ඉතියෝපියාවේ කෙනෙක් තමා හොයාගෙන තියෙන්නේ කාල්ඩි කියලා කෙනෙක්. මේ කෙනා මේ ගෝට්ලා එහෙම නැත්නම් අපි කියන්නේ බැටළුවෝ බලා ගන්න කෙනෙක්. එතකොට මේ බැටළුවෝ බලා ගන්න කෙනෙක් මෙයාගේ බැටළුවෝ බලා ගන්න යනකොට ඒගොල්ලොන්ගේ මේ එක බෙරි జాතියක් බැටළුවෝ කාලා ඒ බැටළුවෝ ඒවා කෑවට පස්සේ හරිම එනර්ජටික් විදිහට ඒගොල්ලෝ හරිම මේ ප්‍රීතිමත් විදිහට මේ දඟලලා කරලා ඉන්නවා කියලා නෝටිස් වෙලා තියෙනවා මේ කල්ඩි කියන පුද්ගලයාට. ඒත් එක්ක මෙයත් මේක try කරලා තියෙනවා මොකද්ද මේ බෙරි එක මොකද්ද කාපුවාම තියෙන වෙනස කියලා. එතකොට එයාට නෝටිස් වුණ දෙයක් තමයි මේ බෙරි එක කෑවට පස්සේ එයාටත් එයාගේ එනර්ජි වල ලොකු බූස්ට් එකක් වුණා කියන එක. එතකොට මේ බෙරි එක කියන්නේ අපි කියනවා කොෆි වල ගෙඩියට එහෙම නැත්නම් මේ ඇට වලට අපි කියනවා හැදෙන එක ෆෘට් එක කාලේ බෙරි එකක් විදියට තමයි ගණන් ගන්න. ඒ කියන්නේ සැලකින්නේ බෙරි එකක් බෙරි එකක් කියලා තමයි සාමාන්‍යයෙන් ලෝකේ කතා බහට ලක් වෙන්නේ. එහෙම නැත්නම් ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මේ කොෆි සමහරට දැන් දැකලා ඇති මට මතකයි අපේ මාතලේ අපේ ආච්චිලාගේ වත්තේ තිබ්බ කොෆි ගස් කීපයක් මං හරි ආසයි මේ පොඩි කාලේ හරි රතුවට ඉදුණාම හරි ලස්සනයි කොෆි ගහ ඒ වගේ මේක කඩලා මේ අමුවෙන් කන්න පුළුවන් ඒකේ තියෙන මේ පොත්ත ටිකක් මේ ස්වීට් පොඩි නිකන් කහට රහකුත් එක්ක හරිම මේ ෆ්ලේවර් එකක් තියෙනවා මේ කාලා තියෙනවා නම් කවුරු හරි ඔයාලට ලකී කියලා මං හිතනවා මොකද ගොඩක් දෙනෙක්ට මේක මේ try කරන්න හම්බ වෙන්නේ නැහැ. හරිම කලාතුරකින් තමා හම්බ වෙන්නේ. මොකද ඔය කොෆි වල ක්‍රොප්ස් හම්බ වෙන්නේ කීප සැරයක්. එතකොට ඒක ඉදෙන වෙලාවක් වෙන්නත් ඕනේ ඒක හම්බ වෙන්න. ඉතින් කාට හරි පුළුවන් නම් දැක්ක තැනක මේ වගේ දෙයක් තිබ්බොත් ඒ අයිතිකාරකගෙන් අහලා හරි එකක් හරි කාලා බලන්න ඒකේ ටේස්ට් එක කොහොමද කියලා ඒක එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන් නම් අරගෙන බලන්න. ඉතින් කාල්ඩි කියන කෙනත් මේ දේ එක්ස්පීරියන්ස් කරලා එයාට පොඩි එනර්ජි බූස්ට් එකක් ඇවිත් තියෙනවා මේ කොෆි එක කෑවට පස්සේ කොෆි බෙරි එක කෑවට පස්සේ මෙයා කරලා තියෙන දේ මේවා කඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ එහි ඉඳලා තියෙන ඉතියෝපියාවේ මේ මොනස්ට්‍රි එකක මංක්ස්ලා වගේක් ඉඳලා තියෙනවා. මම දන්නේ නැහැ ඒගොල්ලෝගේ ආගම මොකක්ද ඒගොල්ලෝ හදාන සම්යම් කිසි පූජක පිරිසක් කියලා අපි කියමුකෝ. මේ පූජක පිරිසට මෙයා ගිහින් දීලා තියෙනවා මේ බෙරි. ඉතින් මේගොල්ලොත් එක්ස්පීරියන්ස් කරලා හොයාගෙන තියෙනවා මේක ඇත්ත තමයි මේ බෙරි එක බ්ලෙන්ඩ් කරලා මේක පානයක් විදියට ගත්තට පස්සේ මේකෙන් අමුතුම එනර්ජි බූස්ට් එකක් එනවා කියලා. ඒත් එක්ක මේ පූජකවරු මේ බෙරි එහෙම නැතිනම් කොෆි පාවිච්චි කරලා හදපු ඩ්‍රින්ක් එක පාවිච්චි කරලා තිනවා මේගොල්ලෝ මේ ඕවර්නයිට් ප්‍රයාස් කරනකොට එහෙම නැතිනම් පූජකවරු ඒගොල්ලොන්ගේ පූජකව එහෙම නැතිනම් වතාවත් ආගමික වතාවත් කරනකොට පැය ගණන් එක දිගට කරනකොට ඒගොල්ලොන්ගේ මහන්සි නැතුව හොඳ එනර්ජි එකක් තියාගෙන කරන්න පුළුවන් වෙන නිසා මේ බෙරි එක දීර්ඝ කාලීනව පාවිච්චි කරලා තිනවා. ඉතින් එතකොට ඉතියෝපියන් ඒ කන්ට්‍රි එක ඇතුළත මේක ටික කාලෙත් එක්ක ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක කරලියට එන්නේ අපි කියනවා ඇරබියන් වර්ල්ඩ් එකේ එහෙම නැත්නම් අරාබි ජාතිකයොන් එක්ක මේ රටවල් වලට එහෙම නැත්නම් අරාබි ජාතිකයෝ ජීවත් වෙන රටවල් වලට 15 වෙනි සියවසත් 16 වෙනි සියවසත් අතර කාලෙදී ටික ටික ප්‍රචලිත වීමත් සමග මොකද මේක හිමීට 9 වෙනි සතවර්ෂයේ හොයාගත්තට කාලයක් ගිහින් තියෙනවා මේක ප්‍රචලිත වෙන්න දැන් වගේ නෙවෙයි. ඉතින් අතින් අත ගිහිල්ලා කටින් කට ගිහිල්ලා ඒ වගේනේ ලෝකේ පුරා දේවල් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් ඒකට කාලයක් ගත වෙලා තියෙනවා මේක සතවර්ෂ 5ක් කියන්නේ 5කට විතර ආසන්න කාලයක් ගිහින් තියෙනවා හරියට අරාබි කරේ එහෙම නැත්නම් අරාබි ජාතිකයන් ජීවත් වෙන මේ ලෝකෙට මේක ප්‍රසිද්ධ වෙන්න. ඉතින් 15වත් 16 වෙනි සියවසත් අතර කාලයේ විශේෂයෙන්ම මේ යේමන් කියන රටේ මේක කල්ටිවේට් කරන්න එහෙම නැතිනම් හරියට
වගා කරන්න පටන් අරන් තියෙනවා යේමන් කියන රටේ. මේකේ විශේෂයෙන්ම මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා ඒ රටේ යේමන් වල සූෆි කියලා මේ ආගමික වතාවත් කරන. එහෙම නැත්නම් පූජකවරු පිරිසකුත් පාවිච්චි කරලා තියෙනවා මේ කොෆි ඩ්‍රින්ක් එක ඒගොල්ලොන්ගේ දීර්ඝ විදිහට කරන ආගමික වතාවත් වලට. ඒත් එක්ක තවත් මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි යේමන් වල මේ කොෆි හවුසස් හදන කල්ට් එකක් පටන් අරන් දිනවා. ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ කොෆි හවුසස්. එහෙම නැත්නම් කොෆි හවුස් කියලා තමයි ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒ කාලේ ඉංග්‍රීසි වල මීනින් එක ඒ කාලේ පාවිච්චි කරලා තියෙන නම. ඉතින් මේත් එක්ක මේගොල්ලෝ මේ මෙකා ඇන් කයිරෝ කියන වගේ නගරවලට විශේෂයෙන්ම මේක ප්‍රචලිත වෙලා තියෙනවා ගොඩක්. ඒ කියන්නේ තදම විදිහට ප්‍රචලිත වෙලා තියෙනවා. ඒගොල්ලෝ කොෆි ෂොප්ස් ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ වැදගත් කන්වර්සේෂන්. එහෙම නැතිනම් අපි කියන්නේ ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන්ස්. ඒ කියන්නේ අධ්‍යාපනික සම්බන්ධ දේවල්, එහෙම නැතිනම් දැනුම පාවිච්චි කරලා කරන දේවල්, මේ දේවල් කතා කරන තැනක් විදිහට හබ් එකක් විදිහට තමයි මුල් කාලේ මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ කොෆි ෂොප්ස් කියන එක. ඒකට ලොකු රෙස්පෙක්ට් එකක් තිබිලා තියෙනවා ඒ කාලේ. කාලෙත් එක්ක මේක පර්ෂියා, ටර්කි, ඊජිප්ට් වගේ කියන රටවල් වලට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සිල්ක් රෝඩ් එකේ ඔයගොල්ලෝ දන්නවනේ සේදමාවත කියලා කියන්නේ. ඒතකොට මේ සේදමාවතත් එක්ක හැම බඩුවක්ම එහෙට මෙහෙට නේද ට්‍රාන්ස්පෝර්ට් වෙන නිසා ඒ කාලේ මේ කොෆි කියන එකත් ඒ සේදමාවත දිගේ ඒ අවට තිබ්බ රටවල් වලට ටික ටික ප්‍රචලිත වෙලා තියෙනවා කාලෙත් එක්ක. එතකොට 17 වෙනි සියවස වගේ වෙනකොට එහෙම නැත්නම් 1700 ගණන් වගේ වෙනකොට තමයි යුරෝපියන් රටවල් වලට හරියටම කොෆි කියන දේ ප්‍රචලිත වෙන්නේ. එතකොට මේ මුල් කාලෙදි මේක යුරෝපයේ ප්‍රේමස් වෙන්නේ නැති වෙන්න හේතුවක් තිබිලා තියෙනවා මේ ක්‍රිස්තියානි. එහෙම නැතිනම් ක්‍රිස්තියන්ස්ලා අතරේ මේක ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙන්නේ මේ ඩෙවිල්ස් ඩ්‍රින්ක් සාතන්ගේ ඩ්‍රින්ක් එකක් විදිහට තමයි මේගොල්ලෝ ඒ කාලේ සලකලා තියෙන්නේ කොෆි කියන එක. දැන් මේක මට හිතා ගන්න පුළුවන් ඕගොල්ලෝට මතක ඇතිනේ මේ රෙඩ් බුල් වගේ එනර්ජි ඩ්‍රින්ක්ස් ලංකාවට ආපු මුල් කාලේ මේක හරිම මේ වැඩිහිටියෝ රෙඩ් බුල් හිතුවේ මේ ඇල්කොහොල් ඩ්‍රින්ක් එකක්. එහෙම නැත්නම් මේක ළමයිට දෙන්න හොඳ නැහැ. මේක මේ මත් වෙන දෙයක් කියලා මතකද කාලයක් තිබ්බ ඔය ඉන්ට්‍රොඩියුස් කරපු කාලේ මතක අය ඔය මිලේනියල්ස්ලට සමහරට මතක ඇති. තාමත් සමහර අයගේ තියෙනවා මතයක් වැඩිහිටියන් අතර මේ රෙඩ් බුල් කියන එක නිකන් බියර් කැටගරි එකට වගේ යන එකක් කියලා. ඉතින් ඒ වගේ සමහරට තියෙන්නේ නැති ඒ කාලේ මේ කොෆි ඩ්‍රින්ක් එක ඩෙවිල්ස් ඩ්‍රින්ක් කියලා ආමන්ත්‍රණය කරන්න හේතු වෙලා තියෙන්නත් ඇත්තේ ඒ වගේ වැරදි මතයක් නිසා වෙන්නේ නැති. හැබැයි පස්සේ කාලීනව මේ පාප් වහන්සේ විසින් මේක ඩික්ලෙයාර් කරලා තියෙනවා මේක සේෆ් කියලා ක්‍රිස්තියන් අයට පානය කරන්න. එහෙම නැත්නම් මේක බිව්වා කියලා මේක ලිකවත් එහෙම නැත්නම් මේකෙන් වැරදි දෙයක්වත් වෙන්නේ නැහැ. මේක සේෆ් කියලා පාප් වහන්සේ ඩික්ලෙයාර් කරාට පස්සේ තමයි මේක යුරෝපියන් කන්ට්‍රි වල මේ ජනතාව අතරට විශේෂයෙන්ම ක්‍රිස්තියානි ජනතාව අතර මේක ප්‍රචලිත වෙන්න අරන් තියෙන්නේ. මේත් එක්ක විශාල ඉල්ලුමක් මේකට හැදිලා තියෙනවා ඉටලිය එහෙම නැත්නම් ඉතාලිය අවට සහ ඒ නගරවලට ඒ වගේම ෆ්‍රාන්ස්, ඉංග්ලන්ඩ්, නෙදර්ලන්ඩ් මේ වගේ රටවල් හැම එකකටම මේක ඉතාම ශ්‍රීග්‍රයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා මේ පාප් වහන්සේගේ මේ ස්ටේට්මන්ට් එකත් එක්ක සහ ඒක සේෆ් කියලා දැනගත්තට පස්සේ වැඩි වැඩියෙන්ම ඉල්ලුම වැඩි වෙන්න පටන් අරන් තියෙනවා ඒ කාලේ. ඉතින් ඒ වගේ යුරෝපියන් කන්ට්‍රි වලට කොෆි ව්‍යාප්ත වෙනකොට ඒගොල්ලොන්ගේ කොෆි ෂොප්ස් කියන කල්ට් එක එහෙම ඇවිත් තියෙනවා. කොෆි ෂොප්ස් හැදිලා තියෙනවා ඒ කාලේ. හැබැයි ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ පෙනි යුනිවර්සිටිස් කියලා කොෆි ෂොප්ස් වලට. ආයෙත් නම කියනවා නම් පෙනි යුනිවර්සිටිස් කියලා. පෙනි යුනිවර්සිටි එකක් කියලා ඒගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ මේ පෙනි එකකට වගේ يعني ඒ හරිම අඩු මුදලකට කොෆි එකක් ගත්තට පස්සේ එතන කතා කරන දේවල් වලින් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතන වෙන්නේ ඩිස්කෂන්ස් වල හරි දැනුමක් ලබා ගන්න පුළුවන් කියන ඒ සරල අදහසත් එක්ක තමයි මේගොල්ලෝ පෙනි යුනිවර්සිටිස් කියලා දාලා තියෙන්නේ. يعني කොෆි එකක් බොන්න ගිහම දැන් කාලේ වගේ ඕපදූප කතා කරන්න නැතුව ඇති. ඉතින් වැදගත් කරුණු කතා කරන්න ඇති. ඉතින් මේ කාලේ වගේ වෙනකොටනේ අපි දන්න ගොඩක් ෆිලොසොෆි ගැන කතා කරපු කට්ටිය ෆේමස් වෙලා තියෙන්නේ. ගණිතය, විද්‍යාව, දාර්ශනිකවාදය මේ හැම දෙයක් ගැනම මේ කාලේ අර අලුත් සොයා ගැනීම වෙලා අලුත් මත ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඉතින් එතකොට මේ වගේ තැන් උනත් උදව් වෙන්න ඇති කට්ටියට කලබරේට් වෙලා කතා කරන්න. ඉතින් ලස්සන කාලයක් තියෙන්න ඇති සෝෂල් මීඩියා නැතුව කට්ටිය එකට වෙලා හරි සමාජය හරි කනෙක්ෂන් තියාගෙන තිබ්බ කාලයක් වෙන්න ඇති. ඒ කාලේ අඩු පහසුකම් තිබ්බා.
ඉතින් ඒ කාලේ පෙනි යුනිවර්සිටීස් කියලා මේගොල්ලෝ මේ අඳුන්වලා ඒගොල්ලෝගේ ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන්ස් කරන තැනකට හරි වැදගත් තැනක් විදිහට කොෆි ෂොප්ස් වලට එන්න ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා යුරෝපියන් කන්ට්‍රි වල. ඊට පස්සේ 17 වෙනි සියවසේ තව කාලයක් යනකොට 17 වෙනි සියවසේ ඉවර වීගෙන වගේ යනකොට මේ කොෆි ඇමරිකාවට සම්ප්‍රාප්ත වෙනවා. ඒ වගේම තමා වැඩි වශයෙන් ඇමරිකාවෙත් මේක ප්‍රචලිත වෙනවා. ඒ වගේම ඩච්, ෆ්‍රෙන්ච්, ස්පැනිෂ් මේගොල්ලෝ මේ අය ජාතිකයෝ ඒගොල්ලෝ මේ ප්ලාන්ට් කරන්න පටන් ගන්නවා මැසිව් ප්ලාන්ටේෂන්ස්. එහෙම නැත්නම් කල්ටිවේට් කරන්න පටන් ගන්නවා. ඒකෙන් ගොඩක් විදිහට මේක ප්‍රචලිත වෙනවා. විශේෂයෙන්ම මේ ගොල්ලොන්ගේ දැන් ඩච් අය, ස්පැනිෂ් මේගොල්ලොන්ගේ විශේෂයෙන්ම කොලනයිස් කාලේ ඒත් එක්ක දැන් ලංකාව වුණත් කොෆි වගාව ටී මේ වගේ දේවල් එන්නේ ওই කොලනයිසේෂන් එකත් එක්කනේ. එතකොට මේ වගේ තත්ත්වයක් තිබ්බ නිසා ඒ කාලේ 1700 ගණන් වල වගේ කැරිබියන් රටවල්, සවුත් ඇමරිකා, ඒෂියා මේ වගේ රටවල් වලට විශාල විදිහට කොෆි කල්ටිවේෂන්ස් පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ දිගටම මේක කල්ටිවේට් කරලා තියෙනවා. එහෙම නැත්නම් වගා කරලා තියෙනවා. ප්ලාන්ටේෂන්ස් පටන් අරන් තියෙනවා. ඒත් එක්ක ලොකුවට මේක හැදිලා තියෙනවා. විශේෂයෙන්ම 1727 වගේ කාලේ තමා මේ බ්‍රසීල් වලට කොෆි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. දැනටත් ලෝකෙ ලොකුම කොෆි එක්ස්පෝර්ටර් කෙනෙක් තමා බ්‍රසීල් කියන්නේ. ඒ කාලේ වෙනකොට පටන් ගත්ත දේ ඉතාම ශීඝ්‍ර විදියට වර්ධනය වෙලා ලොකුම කොෆි එක්ස්පෝර්ටර් කෙනෙක් විදියට මේගොල්ලෝ මේක ප්‍රචලිත කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගේ GDP එක එහෙම නැත්නම් රටේ GDP එකට ලොකු උදව්වක් වෙන දෙයක් බවට පත් කරගෙන තියෙනවා කොෆි. ඉතින් මේ කාලේ වගේ වෙනකොට තමයි 1600 ගණන් වගේ තමයි අපේ ලංකාවටත් කොෆි ඉන්ට්‍රොඩියුස් වෙලා තියෙන ඉතිහාසය ගැන පොඩ්ඩක් බලනකොට ඒ කාලේ වෙනකොට 1600 ගණන් වල වගේ ලංකාවට කොෆි ඉන්ට්‍රොඩියුස් කරාට 1800 ගණන් වගේ තමයි ලංකාවේ හොඳටම කොෆි වගාව පටන් අරන් තියෙන්නේ. හරියටම 1800 ගණන් වල මුල් කාලේ වගේ කොෆි වගාව පටන් අරන් මේක ප්‍රචලිත වෙලා. කියන්නේ ඩච් කාලේ මේගොල්ලෝ පටන් ගත්තට පස්සේ 1860 වගේ වෙනකොට මේ ලෝකේ කොෆි එක්ස්පෝර්ට් කරන හොඳම රටවල් අතරේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා ලංකාවට. ලංකාවට තියෙන කොෆි වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙනවා ඒ කාලේ. දැන් ටී වලට තියෙනවා වගේ කාලේ ටී වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබිලා නැහැ. හැබැයි අපේ රටේ අවාසනාවකට 1868 කොෆි ලීෆ් රස්ට් කියලා මේ රෝගයක් හැදිලා තියෙනවා. ඒ රෝගේ හැදිනුනට පස්සේ මේ දැන් මමත් දැකලා නැති නිසා මම ඔය කාලයක් ඔක පොඩ්ඩක් සර්ච් කරලා බලනකොට දැක්කා මේ කොෆි කොලේ ටිකක් අර ඩොට් වගේ ඇවිල්ලා මලකඩ කාලා වගේ ටිකක් ඒක මුළු කොලේම ඒක පැතිරිලා ගිහිල්ලා ගස්වලට මුළු ගහටම පැතිරිලා ගිහින් ගහ මැරෙන වගේ ලෙඩක් තමයි කාලේ හැදිලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක අක්කර ගාණක් ලංකාවේ තිබ්බ කොෆි වගාව. එහෙම නැතිනම් තනිකරම විනාශ වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට. මේක පටන් අරන් තියෙන විශේෂයෙන්ම මඩොල් සිම කියන පැත්තේ ඔයගොල්ලෝ දන්නවා මඩොල් සිම කියන්නේ හරිම ලස්සන පැත්තක් මේ සීතල පැත්තක්. ඉතින් මේ පැත්තේ ෆාම් එකකින් තමයි ඉස්සෙල්ලාම වාර්තා වෙලා තියෙන්නේ ලෝකෙට මේ ලෙඩේ. මේක ගැන කරපු රිසර්ච් එහෙම තියෙනවා. කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් පොඩ්ඩක් බලන්න පිට රටවල වල ආයේ කරපු මේ රෝගය සම්බන්ධ කොහොමද මේක ව්‍යාප්ත වුනේ කියන රිසර්ච් පේපර්ස් එහෙම තියෙනවා අන්තර්ජාලයේ හොයාගත්තොත් දීර්ඝව හොයන්න පුළුවන් කැමති කෙනෙක් නම් ඉතින් විස්තර තව ගොඩක් තියෙනවා මේක හොයාගන්න. කොහොම හරි 1868 වගේ මේ කාලෙත් එක්ක මේ වුණ සිදුවීමත් එක්ක අවාසනාවන්ත විදිහට අපිට ලංකාවට මේ කාලේ වෙනකොට අපිට කියන්න ප්‍රවුඩ් විදිහට අපි ටී එක්ස්පෝර්ට් කරනවා වගේම කොෆි එක්ස්පෝර්ට් කරන ජාතියක් විදිහට ලෝකෙ ඉන්න තිබ්බ උඩින්ම. හැබැයි ඒ දේ නැති වෙලා තියෙනවා. ඉතින් කමන්නේ පස්සේ ඉංග්‍රීසි එහෙම නැතිනම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුනේ දැවිල්ලක් මේ තේ වගාවත් ව්‍යාප්ත කරලා ඒකෙන් කරපු දේවල් නිසා අපිට තේ වලින් හරි අපිට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා. ලංකාවේ කොෆි වගාව විනාශ වෙනවත් එක්කම ඒ හා ආසන්න කාලවල වලට ටයිම් ලයින් එකක් විදිහට ගත්තාම විශේෂ වුණ සිදුවීම් මම ඕගොල්ලොත් එක්ක කීපයක් ෂෙයා කරගන්න ඕගොල්ලෝගේ දැනුම සඳහා. පළවෙනි දේ තමයි 1864 ඔය එහෙම නැත්නම් ලීෆ් රස්ට් කියන දේ හැදෙන්න කලින් ලෝකෙට වැකියුම් සීල් ෆස්ට් වැකියුම් සීල් කොෆි පැක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේක ලොකු දෙයක් වෙලා තියෙනවා ඒ කාලේ. ලෝස් විකුණපු දේවල් හරියට වැකියුම් පැක් කරලා ඒකේ නැචරල් එහෙම නැත්නම් අපි කියන්නේ නැවුම් භාවය සුරක්ෂිත කරගෙන පැක් කරන්න පුළුවන් විදිහට පටන් අරන් තියෙන්නේ 1864.
1901 සාටෝරි කාටෝ කියලා ජපන් ජාතිකයෙක් හොයාගෙන තියෙනවා අපි දැන් මේ පාවිච්චි කරන ඉන්ස්ටන්ට් කොෆි කියන දේ. එහෙම නැත්නම් අපි කියන්නේ ඔය Nescafe වගේ දේවල් දාපු ගමන් දිය වෙන කොෆි මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා 1905 වෙද්දී එස්ප්‍රෙසෝ මැෂින් එක හොයාගන්නවා ඉන්වෙන්ට් කරනවා ඉතාලියේ ඉතාලි ජාතිකයෙක් විසින් ඒක සම්බන්ධ වෙලා ඒ ආයතන කීපයකට එකතු වෙලා මේක ප්‍රචලිත කරනවා මේක හොයාගත්තට පස්සේ ඒත් එක්ක තමයි ලෝකෙට අපි මේ වර්තමානයේ පාවිච්චි කරන එස්ප්‍රෙසෝ ෂොට්ස් එහෙම නැතිනම් කොෆි ෂොප්ස් වල තියෙන ඒ මැෂින්ස් හොයාගත් ගැනීමත් එක්ක හරිම නැවුම් විදිහට කොෆි හරිම රහත් විදිහට කොෆි ෂොට් එකක් ගන්න පුළුවන් විදිහට මේ උදව් වෙලා තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකට. ඒත් එක්ක 1940 වගේ වෙනකොට ගොඩක් වේගෙන් මේ කොෆි සහ මේ බැරිස්ටා කියන කන්සෙප්ට් එක ඉතාලියේ විශේෂයෙන්ම මේක ප්‍රචලිත වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම 1971 ස්ටාර්බක්ස් ඒගොල්ලෝ පටන් අරන් දෙනවා පළවෙනි ෂොප් එකේ ඒත් එක්ක ඒ කියන්නේ සියටල් කියන නගරේ තමයි මේගොල්ලෝ පටන් අරන් තියෙන්නේ මේක හිමීට ටික ටික ලෝකෙ පුරා ව්‍යාප්ත කරගන්න පුළුවන් වෙනවා 2000 වගේ වෙනකොට කාලේ වෙනකොට අපි කියනවා third wave coffee movement කියලා මේත් එක්ක ගොඩක් විදිහට මේ කොෆි සම්බන්ධව තියෙන අපි කියනවා සස්ටේනබල් විදිහට කොහොමද වගා කරන්නේ කොහොමද හරියට සෝසින් කරන්නේ කියන්නේ ගොවියට සාධාරණ විදිහට මුදලක් ලැබෙන විදිහටත් අතරමැදි විදිහට ගාණක් ලැබෙන විදිහට විශේෂයෙන්ම පරිසරයට හානියක් නොවන විදිහට මේකේ උපරිම ඵලයක් නෙලාගෙන කොහොමද ලෝකේ පුරා හරි විදිහට කොෆි භාවිතා කරන්න කියන දේ ඒ වගේම විශේෂයෙන්ම high quality කොෆි කොහොමද එළියට දාන්නේ කියන එක ගැන කතිකාවක් ඇති වෙලා මේ දේවල් ප්‍රැක්ටිසස් පටන් අරන් තින්නේ 2000 වසරත් එක්ක අපි ඒකට කියනවා third wave coffee movement කියලා ආමන්ත්‍රණය කරනවා හඳුනා ගන්න ලේසි නිසා ලෝකේ. ඉතින් මේ වගේ දේවල් එක්ක බලනකොට මේ විශේෂයෙන් මේ කාලේ කොෆි ප්‍රචලිත වෙලා තියෙන කාරණා කීපයක් විදිහට අපිට ඉන්ට්‍රොඩියුස් කරගන්න. එහෙම නැත්නම් අඳුර ගන්න පුළුවන් එකක් සෝෂල් ඇස්පෙක්ට් එක. එහෙම නැත්නම් ඒකේ තිබ්බර ඉන්ටෙලෙක්චුවල් ඩිස්කෂන්ස් වෙන එක, බිස්නස් කතා වෙන එක, එහෙම නැත්නම් කලාකරුවන් එකතු වෙලා කතා වෙන දේවල් මේ ඇස්පෙක්ට් එකෙන් කොෆි ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තියෙන ඔය වර්තමාන කාලය වෙනකන් එනකොට ඒ වගේම එනර්ජි බූස්ට් එකක් විදිහට ඒ වගේම මේක ලේසියෙන් කල්ටිවේට් කරන්න පුළුවන් නිසා ලෝකේ මොකද දැන් තියෙන තාක්ෂණය වෙන ඒ කාලේ තිබිලා තියෙන්නේ ලේසියෙන් වගා කරන්න පුළුවන් වෙන සාකත් එක්ක කම්පෙයාර් කරනකොට ලේසියෙන් වගා කරන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තියෙනවා ඒ වගේම එකින් එක මේ ඉනෝවේෂන්ස් ලෝකෙට හඳුන්වලා දීපු දැන් කොෆි මැෂින් එක වගේ ඉන්ට්‍රොඩියුස් කරපු දේවල් එක්ක ලොකු වෙනසක් වෙලා තියෙනවා කොෆි ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් මේ වගේ හේතු නිසා අපි ඉන්න වර්තමාන ලෝකෙට කොෆි මේ තියෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ওই වගේ ඉතිහාසයක් තමයි මීට වැඩිය ගොඩක් ගැඹුරු කාරණා තියෙනවා. ඉතින් මම ඔයාලට ඉන්ට්‍රස්ට් කරුණු ටිකක් විතරක් ෂෙයා කරගත්තා දැනට දැන ගැනීම ඔයගොල්ලෝගේ දැනුම පිණිස. ඊළඟට අපි බලමු කොෆි වෙරයිටිස් මොනවද තියෙන්නේ කියලා. මොකද්ද මේ කොෆි වෙරයිටිස් කියන්නේ? දැන් අපිට කොෆි කියපුවම ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ලංකාවේ තියෙන නේද කොෆි කුඩු ටිකක් හරි දාලා එහෙම නැත්නම් අපි කියන්නේ හරිස්චන්ද්‍ර කොෆි එක එහෙම නැතිනම් Nescafe වගේ මේ ඉන්ස්ටන්ට් දිය වෙන කොෆි මොනවා හරි දාලා හදන කොෆි එකනේ ගොඩක් වෙලාවට ඔලුවට යන්නේ. කොෆි වලට ආදරය කරන ඒ කල්ට් එකේ ඉන්න කෙනෙක් මේවා ගැන ගොඩක් වෙලාවට දන්නවා. එහෙම නැති අයට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ මොකද්ද මේ කොෆි ගැන කතා කරන්න තියෙන්නේ දෙ මේ වර්ග දෙක විතරනේ වගේ තියෙන්නේ මයින්ඩ් එකක් එනවා. එහෙම නෙමෙයි කොෆි වලට ලොකු මේ ෆීල්ඩ් එකක් මේක ගැන ලොකු විදිහට කතා කරන්න පුළුවන් වෙරයිටිස් තියෙනවා. විශේෂයෙන්ම කොෆි අපි කියන්නේ දැන් ඔය හාල් ගත්තාම තියෙනවනේ රතු හාල් එහෙම නැතිනම් මොනවාද කීරි සම්බව එක එක හාල් වර්ග තියෙනවනේ. ඒ වගේම තමයි කොෆි වලත් තියෙනවා වෙරයිටිස්. එහෙම නැත්නම් දැන් අඹ ගත්තාම කොහුවම් කරත කොළඹ මේ වගේ තියෙනවනේ. මේ වගේ කොෆි වලත් තියෙනවා වෙරයිටිස්. ඒ කොෆි හැදෙන ප්‍රදේශය අනුව එහෙම නැත්නම් ඒකේ ටේස්ට් එක අනුව වෙනස් වෙන ප්‍රධාන විදිහට වර්ග 4කට කොෆි වෙරයිටිස් බෙදනවා ලෝකේ. ඒකෙන් පළවෙනි සහ ෆේමස්ම ලෝකේ බහුලව තියෙන කොෆි වර්ගය තමයි අපි කියනවා නම් කරනවා ඇරබිකා කියලා. ඊට පස්සේ තියෙනවා රොබස්ටා කියලා. ඊට පස්සේ ලිබෙරිකා එක්සෙල්සා කියලා කොෆි මේ වගේ නම් වශයෙන් කොෆි වර්ග 4ක් තියෙනවා. මම ඕගොල්ලන්ට බ්‍රීෆ්ලි ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නම් මොනවද මේ කොෆි වර්ගය කියලා. පළවෙනියට ඇරබිකා කියන කොෆි එක. මේක කොෆි ඇරබිකා කියලාත් ආමන්ත්‍රණය කරනවා. ගොඩක් වෙලාවට මේ කොෆි එක තමයි ලෝකේ හැම කොෆි ෂොප් එකකම වගේ තියෙන්නේ. විවිධ විදිහට මේ කොෆි
ඒ කියන්නේ අර සුලභව ගන්න පුළුවන් විදිහට තියෙනවා කොෆි ඉන්ස්ටන්ට් ඒවා එහෙම නැතිනම් බ්ලෙන්ඩ් කරපු ඒවා ඇට විදිහට ඒ වගේ වුණත් shops වලින් ගන්න පුළුවන් මේ දැන් ලංකාව වගේ නම් මේ වගේ තියෙනවා ටිකක් අඩුයි ඇත්තටම පිට රටවල් ගත්තාම වෙනමම ලොකු අයිල් එකක තියෙනවා කොෆි මේ වගේ හැම දෙයක්ම වෙන් කළා. ඉතින් මේ ඇරබිකා කියන කොෆි වර්ග විශේෂයෙන්ම හැදෙන්නේ ලැටින් ඇමරිකා කියන රීජන් එකේ ඒ වගේම ඉතියෝපියන් කන්ට්‍රි වල ඉතියෝපියාවේ කෙන්යා මේ වගේ රටවල් වල තමයි විශේෂයෙන්ම ඇරබිකා කියන එක එහෙම නැත්නම් කොෆි එක හැදෙන්නේ. මම හිතන්නේ මේක ලංකාවෙත් තිබිලා තියෙන ඇරබිකා කියන එක වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද ඒකට සුදුසු පරිසරයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේක මේ කොෆි එකේ ටේස්ට් එක ගැන කතා කරොත් ස්මූත් ස්වීට් ඒ වගේම ස්ලයිට්ලි ඇසිඩික් නෝට්ස් අපි කියන දැන් ඔය කොෆි කතා කරනකොට මේ ෆ්ලේවර්ස් අපි කියන නෝට්ස් කියලා කියන්නේ කොෆි එකකට එකක් ෆ්ලේවර්ස් වෙනස් වෙන්නේ ඒ වගේ තියෙන නෝට්ස් අනුව අපි කියනවා ෆ්ලෝරල් නෝට් එකක් තියෙනවා නටි අර්ති ඊට පස්සේ ස්පයිසස් නෝට් එකක් තියෙනවා මේ වගේ නෝට් කියලා කියන්නේ කොෆි එක බොනකොට ඒකේන ෆ්ලේවර්ස් ඒ රෝස් කරන විදිහත් එක්ක ඒකේන ස්මෙල් එක මේ හැම දෙයක් එක්කම විවිධ ඒ කියන්නේ එන ෆ්ලේවර්ස් වෙනස්. එතකොට මේ දේවල් වෙනස් වෙන්නේ මේ ෆ්ලේවර් එක නෝට් එක මත තමයි ගොඩක් වෙලාවට මේ කොෆි වෙරයිටිස් බෙදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මම තව දෙයක් මතක් කරනවා අපි මේ දේවල් දැනෙන්නේ මේ නෝට්ස් වල වෙනස දැනෙන්නේ ඔයා කොෆි සීනි නැතුව බොනවා නම්. ඉතින් මම ඉස්සරහට කතා කරන්නම් කොහොමද සීනි නැතුව බොන්නේ කියලා. සීනි නැතුව බොන්න පුරුදු වෙන්න ඕනවා. කොෆි ෆෑන් කෙනෙක් නම් සීනි දාලා බිව්වා මේ මොන කොෆි වර්ග දේ ගත්තත් එහෙම නැත්නම් මොනේ කොෆි හොඳම ලෝකේ තියෙන කොෆි වර්ගය අරන් ඒකට සීනි දාලා බිව්වා ඔයාට ඒකේ තියෙන ෆ්ලේවර් එක ගන්න බෑ. එතකොට ඒකේ තියෙන නෝට්ස් හරියට ඔයාට දැනෙන්නේ නැහැ මොකද සීනි වලින් ඒකේ තියෙන ෆ්ලේවර් එක තනිකරම මරලා දානවා. ඒ නිසා කොෆි වලට ආස කෙනෙක් නම් පුරුදු වෙන්න ටික ටික කොෆි වලට සීනි දාන්නේ නැතුව බොන්න. සමහරට පළවෙනි සැරේ දෙවෙනි සැරේ සතියක් දෙකක් විතර යනකම් ඔයාට ටිකක් අමාරු වෙයි සීනි රහට අපේ දිවවල් හුරු වෙලා තියෙන නිසා දැන් ලංකාවේ තේ වුණත් බොන්නේ අපි අධික විදිහට මේ සීනි දාලානේ සීනි හැඳි දෙක තුනක් දාලා වුණත් බොන කට්ටිය ඉන්නවනේ. මේක විශේෂයෙන්ම කොෆි බොනවා නම් ඒ කොෆි වල නියම ෆ්ලේවර් ගන්න සීනි දාන්න නැතුව බොන්න පුරුදු වෙන්න. ඒතකොට තමයි හරි ක්‍රමයට ඔයාට හරි වැඩක් විදිහට කොෆි බොන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒකේ ෆ්ලේවර්ස් ඔයාට try කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇරබිකා කියන කොෆි බීන් එකේ තියෙන ෆ්ලේවර් නෝට්ස් ටික තමයි විශේෂයෙන්ම ස්මූත් ස්වීට් ඒ වගේම තමයි පොඩි ඇසිඩ් ගතියක් එක්ක ඒ වගේ මේක ඒකේ වෙනස්කම් අනුව චොකලට් පොඩි ෆ්ලේවර් එකක් ෆෘටි ෆ්ලේවර් එකක් ෆ්ලෝරල් නෝට්ස් තියෙන කොෆි බීන්ස් උනත් හොයාගන්න පුළුවන්. දැන් කොෆි ෂොප් එකකට ගියපුවාම කොෆි ෂොප් එකක වුණත් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ පැකට්ස් දීලා තියෙනවා දැන් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගිහපුවාම ඒගොල්ලෝගේ පැකට් එකේ අනිත් පැත්ත හරවපුවාම මේකේ තියෙනවා පොඩි chart එකක්. ඒ chart එකේ තියෙනවා පොඩි සර්කල් එකක් ඇතුලේ මේ දේවල් ටික ෆ්ලෝරල් නටි එහෙම ඒ කියන්නේ විශේෂයෙන්ම හඳුනා ගන්න නෝට්ස් කීපය දාලා ඒකේ තියෙනවා පොඩි නිකන් chart එකක්. මම ඔයාලට ඩිස්ප්ලේ එකේ දාන්නම් වීඩියෝ එක බලන කෙනෙක් නම් කොහොමද ඒක තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න මොන ෆ්ලේවර් එකද තියෙන්නේ කියලා. එතකොට ඔයා බයි කරන්න කලින් ඔයා කැමති ෆ්ලේවර් ඔයා සාමාන්‍ය ස්පයිසස් වගේ ෆ්ලේවර් එකකට කැමති එහෙම නැත්නම් පොඩි නටි ෆ්ලේවර් එකක් තියෙන කෙනෙක් ආස කෙනෙක් නම් ඒ තමන්ගේ ෆ්ලේවර් එකට කැමති එක ගන්න පුළුවන් හොයාගන්න. ඒ වගේම තමයි මේක විශේෂයෙන් පාවිච්චි කරනවා විශේෂයෙන්ම high quality espresso shots ගන්න. මම ඔයගොල්ලන්ට explain කරන්නම් දන්නේ නැති අයට කොහොමද මොනවද මේ espresso shots කියන්නේ කියලා ඒ දේවල් වචන ටික මම ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම තමයි මේ දේවල් ඇරබිකා කියන කොෆි එක හරි මේ high altitude cool climates කියන වෙද එකේ තමා හැදෙන්නේ. විශේෂයෙන්ම නුවරඑළිය වගේ ප්‍රදේශවල ඊට ආසන්න ප්‍රදේශවල තමා ගොඩක් වෙලාවට මේ හැදෙන්නේ ලෝකයේ වෙන රටවල් වලත් එහෙම ටිකක් උසින් තියෙන high altitude ඒ වගේම තමයි පොඩි සීතල පරිසරයක තමයි මේක හැදෙන්නේ. එතකොට ඊළඟට තියෙන කොෆි වර්ගය රොබස්ටා කියන එක. මේක කොෆි කැනපෝරා කියලත් හඳුන්වනවා. විශේෂයෙන්ම මේකේ ස්ට්‍රෝං කැෆේන් එහෙම නැතිනම් මේ කොෆි වල තියෙන විශේෂ දෙයක්නේ කැෆේන් කියන එක. ඒකත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට කොෆි වලට ඇඩික්ට් වෙන්නේ. ඒක අපිට එන එනර්ජි බූස්ට් එක එන්නේ එක කෙමිකල් එකක් ඒකේ තියෙන කොෆි වල තියෙන. එතකොට කොෆි රොබස්ටා කියන එක ටිකක් ස්ට්‍රෝං. ඒ කියන්නේ
කැෆේන් අතින් ගත්තාම ටිකක් ස්ට්‍රෝං ඇරබිකා එකට වැඩිය. මේක හැදෙන්නේ වියට්නාම්, බ්‍රසීල්, ඉන්දුනීසියා සහ ඉන්දියාව වගේ රටවල් වල. හැබැයි මේක ටිකක් බිටර්, අර්ති, ස්ට්‍රෝං නටි ෆ්ලේවර් එකක් තියෙන. ඒ වගේම පොඩි චොකලට් අන්ඩර්ටෝන් එකකුත් තියෙන කොෆි බීන් එකක්. ඇරබිකාගේ තිබෙ ස්වීට්, ෆ්ලෝරල් ඒ වගේ පොඩි ෆ්ලේවර්ස්නේ. මේකේ තියෙන්නේ බිටර්, අර්ති, ඒ වගේම පොඩි ටිකක් තදින් තද කොෆි රහක් දැනෙන ටිකක් ස්ට්‍රෝං ෆ්ලේවර්ස් තමා මේකේ තියෙන්නේ. මම නම් ටිකක් මේ වගේවට තමා ආස. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය ඇරබිකා එක තමා ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ තැන්වල ගන්න කොෆි ෂොප්ස් වල. විශේෂම තැනකට යන්න ඕනේ රොබස්ටා වගේ කොෆි තියෙන එකක් හොයාගන්න එක විශේෂම ටිකක් අනිත් කොෆි වලට වැඩිය පොඩ්ඩක් ගණන් වැඩි වෙනවා. පොඩි ප්‍රමාණයක්. මොකද ඒවට තියෙන අර ලොකු ප්‍රමාණයෙන් හැදෙන්නේ නෑ. ඇරබිකා එක තමා ගොඩක් වෙලාවට බල්ක් විදියට කොෆි ෂොප්ස් වලට එන්නේ. හැබැයි මේක ඒකට හොයන්න කැමති කෙනෙක් නම් හොයලා ඒවා තියෙන තැන් වලට යන්න පුළුවන් කොෆි ෂොප්ස් වල වෙනම තියෙනවා. ඉතින් ඉන්ස්ටන්ට් කොෆි වගේ පාවිච්චි කරන්න, ඒ කියන්නේ ඉක්මනට හදාගන්න පුළුවන් ගෙදර වගේ කට්ටියට උනත් මේක තමා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ඒ වගේම විශේෂ තමා ගොඩක් වෙලාවට මේ රොබස්ටා කියන කොෆි වෙරයිටි එක මික්ස් කරනවා, අපි කියනවා බ්ලෙන්ඩ් කරනවා. අපේ අතට එනකොට කොෆි දැන් ඔය නෙස්කැපේ වගේ, නොස්කැපේ, මොකෝවා ඔය තියෙන වර්ග ගොඩක් තියෙනවනේ කොෆි, ඉන්ස්ටන්ට් කොෆි මේ වගේ දේවල් හදන්න පවා මේකේ තියෙන ස්ට්‍රෝං ෆ්ලේවර් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා බ්ලෙන්ඩ් එකක් විදිහට මේ ඇරබිකා කොෆි එකත් එක්ක. ඉතින් ඒවා වෙනමම සබ්ජෙක්ට්ස්, ඒවා බ්ලෙන්ඩ් කරන විදි, පර්සන්ටේජ් අනුව ඉතින් එක එක ෆ්ලේවර්ස් වෙනස් වෙනවා. මම ඔයගොල්ලන්ගේ දැනුම වෙනුවෙන් ඒක ෂෙයා කරගත්තේ. ඉතින් මේක කොෆි එකේ විශේෂත්වය තමා මේ ප්ලාන්ට් එක පොඩ්ඩක් හයිය ප්ලාන්ට් එකක්. ඒ වගේම තමා මේක කෘමීන්ට ඔරොත්තු දෙන විදිහට, එහෙම නැත්නම් පෙස්ට් රෙසිස්ටන්ට් විදිහට හදාගත්තොත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා කල්ටිවේට් කරන කට්ටියට. ඒ වගේම තමා විශේෂයෙන් මේක ලෝ ඇල්ටිටියුඩ්, එහෙම නැත්නම් පහත් බිම් වල ටිකක් ඇරබිකා එක උස කඳුවල ප්‍රදේශවලනේ හැදෙන්නේ. මේක ටිකක් පහත් බිම් වල හැදෙන, ඒ වගේම හොට ක්ලයිමේට් එකක් තියෙන ප්‍රදේශවල හදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන කොෆි වර්ගය තමයි ලිබෙරිකා කියන කොෆි වර්ගය. එහෙම නැත්නම් කොෆි ලිබෙරිකා කියලා අපි මේකට හඳුන්වනවා. මේ කොෆි වර්ග හරිම රෙයා ගන්න පුළුවන් යුනික් ෆ්ලේවර්ස් තියෙන කොෆි වර්ග ටිකක් ගණන් කියන්නේ සාමාන්‍යයෙන් ඇරබිකා කොෆි එකකට වැඩිය 2-3 ගුණයකට වැඩිය වැඩි වෙනවා. විශේෂයෙන්ම ප්‍රයිම් කොෆි ෂොප්ස් වල, එහෙම නැත්නම් අර ප්‍රීමියම් ප්‍රොඩක්ට් විකුණන කොෆි ෂොප්ස් වල තමයි මේක විශේෂයෙන්ම තියෙන්නේ. වෙනම මෙනු එකක් තියෙන හරිම අර හයි එන්ඩ් එකේ තියෙන කොෆි එකක් තමා ලිබෙරිකා කියලා කියන්නේ. විශේෂයෙන්ම මේවා හැදෙනවා පිලිපීනේ, මැලේසියාව, ඒ වගේම වෙස්ට් ඇෆ්‍රිකා කියන රටවල් වල මේක හැදෙන්නේ. විශේෂත්වය තමා මේකේ තියෙන නෝට්ස් වල පොඩි ස්මෝකි, ඒ වගේම ෆ්ලෝරල් සහ ෆෘටි, ඒ වගේම වුඩි නෝට්ස් වලට බර ෆ්ලේවර්ස් තමා මේකේ තියෙන්නේ. එතකොට අර ඒකේ අනිත් කොෆි වල තිබ්බේ නැති ෆ්ලේවර්ස්, දැන් ওই වුඩි ස්මෝකි ෆ්ලේවර්ස් කලින් දෙකේම තිබ්බේ නැහැ ඇරබිකා එකේ, රොබස්ටා එකේ දෙකේම. එතකොට මේ වගේ ඒවට ආසයි ගොඩක් ඉන්නවා. දැන් මමත් මාර ආසයි නිකන් වුඩි නෝට් එකක් එක්ක ෆ්ලෝරල් ස්මෝකි නිකන් ඒ ෆ්ලේවර් එක එනකොට කොෆි වල තියෙන අමුතුම ෆ්ලේවර් එකක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි ගන්න තැන්වල තියෙනවා කොෆි ෂොප්ස් වල. ඉතින් නිතරම පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකත් හොඳයි නිතරම ගන්නකොට නේද. රහ ඕන දෙයක් නිතරම කන බොනකොට ඒකේ තියෙන වැදගත්කම නැති වෙනවනේ. එතකොට මේ වගේ දේවල් රෙයා විදියට තියෙන එකම හොඳයි. එතකොට විශේෂ අවස්ථාවක try කරන්න පුළුවන් ඒක ආඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමා මේක මේ ටිකක් හදන්න අමාරුයි කියලා කියනවා මේ ගහ. මොකද මේකට ගොඩක් විදිහට මේ ගහ පරිස්සම් කරගන්න ඕනි කියලා තියෙනවා මේ ගහ හදන්න. ඒ වගේම ලොකු විශේෂයෙන්ම මේ අර කල්ටිවේට් කරනකොට ඒක වෙන කලින් අපි කියපු ඇරබිකා රොබස්ටා වලට වැඩිය ලොකු ඇටෙන්ෂන් එකක් දීලා ගස් හදා ගන්න ඕනි කියලා කියනවා. ඒ වගේම හරි ක්ලයිමේට් එක වුණත් හරියට කන්ට්‍රෝල් වෙන්න. එහෙම නැත්නම් අපි කියන්නේ අර උස් පහත් වෙන විදිහට හැම වෙලෙම වෙන්නේ නැතුව ටිකක් ඒකාකාරී විදිහට ඒ පරිසරයේ තියෙන, ඒකට අවශ්‍ය සුදුසු පරිසරයක් තියෙන්න ඕනි කියනවා මේ ගහට සර්වයිව් වෙන්න. ඒක එක හේතුවක් මේක අඩු වෙන්න. ඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රමාණය, කියන්නේ කොෆි ප්‍රමාණය අඩු වෙන්න. ඒක නිසා තමයි අපි කියන්නේ සප්ලයි එක අඩු වෙනකොට ඒකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒතකොට ප්‍රයිස් එක වැඩි වෙනවා. එහෙම එකක් තියෙනවනේ. ඉතින් ඒක එකක්.
ඒ වගේම තමා ඊළඟ 4 වෙනි කොෆි වර්ගේ එක්සෙල්සා කියන එක. එහෙම නැත්නම් කොෆි එක්සෙල්සා කියලා කියනවා. මේක තමා ගොඩක්ම රෙයාම කොෆි වර්ගේ. මේකෙත් තියෙන්නේ හරි කොම්ප්ලෙක්ස් ෆෘටි ෆ්ලේවර් එකක් තියෙන එකක්. මමත් මේක මේ එක්ස්පීරියන්ස් කරලා නැහැ මේ වෙනකොට ගොඩක් වෙලාවට සවුත් ඒෂියා වියට්නාම් පිලිපීන් වගේ රටවල් වල තමයි මේක හැදෙන්නේ කියලා තියෙනවා. මේක කියනවා අපි ටාට් ෆෘටි ස්ලයිට්ලි නටි සහ ලයිට්ලි බොඩි කියන්නේ ලයිට් බොඩි එකක් තියෙන. එහෙනම් ගොඩක් ස්ට්‍රෝං නැති හරි මේ මිහිරි ෆ්ලේවර් එකක් තියෙන නෝට්ස් තියෙන කොෆි එකක් කියලා තමයි මේක හඳුන්වන්නේ. විශේෂයෙන්ම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දෙක අතර මේ එක්සෙල්සා කියන එක ගොඩාක් හයි ඩිමාන්ඩ් එකක් තියෙන නිසා මේක මේ හොයාගන්න බැරි එක දෙයක්. ඒ වගේම ගොඩක් වෙලාවට දැන් වර්තමාන ලෝකෙ මේ ලිබෙරිකා කියන කොෆි වර්ගයේ එක්සෙල්සා කියන කොෆි වර්ගයේ දෙකම ටිකක් එක ළඟින් ඒගොල්ලෝ හඳුන්වන්නේ. එහෙම නැතිනම් ඒක නිකන් අර මික්ස් එකේ වගේ ඒක ලොකු වෙනසක් නෑ කියලා ඒගොල්ලෝ නිකන් අර ඒ දෙකම එක කැටගරි එකේ තමා කන්සිඩර් කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් හරි අමාරුයි මේක හොයාගන්න. කවුරු හරි මේ එක්සෙල්සා කොෆීස් අපේ ඉන්නවනේ ලංකාව හොඳ බැරිස්ටලා ඉන්නවා පිටරට වැඩ කරන යුරෝපියන් කන්ට්‍රි වල ඕස්ට්‍රේලියාවේ තියෙන බැරිස්ටලා ඉන්නවා. ඉතින් මේක try කරපු කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ බලනවා නම් දාන්නකෝ ඊ වගේ ෆේවර් එකක්ද මේකේ තියෙන්නේ කියලා. මමත් ආසයි මේක එක්ස්පීරියන්ස් කරන්න. අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යෙන් මේක මම try කරනවා. ඉතින් අපි ස්ටෙප් බයි ස්ටෙප් බලමු කොහොමද කොෆි අපි අතට එන්නේ. දැන් ඔයගොල්ලෝ කොෆි වර්ග දන්නවා. එතකොට කොෆි කොහොමද අපේ අතට එන්නේ කියන එක ස්ටෙප් බයි ස්ටෙප් බලමු. මේ සමහරට මේ ස්ටෙප්ස් වල වෙනස්කම් තියෙන්න පුළුවන් එක එක රීජන් එක අනුව ඒ කොෆි ඒගොල්ලෝ හදන විදිය අනුව. හැබැයි ප්‍රධාන විදි කීපය මම ඕගොල්ලන්ට බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරන්නම්. මේකේ මම ව්‍යාපාර අවස්ථා මොනවා හරි තියෙනවා නම් ඒ අත්වත් එක්ක ෂෙයා කරගන්නම් පොඩි අයිඩියා එකක් දෙන්න මොන වගේ ඩිමාන්ඩ් එකක්ද ලෝකෙ මේ දේවල් වලට තියෙන්නේ කියලා. පළවෙනියට තමා කොෆි ප්ලාන්ට් කරන්න ඕනේ. මේක කරන්නේ කෙලින්ම ගහ හිටවන්නේ නැහැ. නර්සරි වල තමා පැලේ මාස කිහිපයක් ග්‍රීන් හවුස් වල හරි ආරක්ෂිත පරිසරයක ඉස්සෙල්ලාම පැලේ හිටවන්නේ. ඒ පැලේ හිටවුවට පස්සේ මාස කිහිපයක් හැදුනට පස්සේ පැලේ මේක ට්‍රාන්ස්ෆර් කරනවා ෆීල්ඩ් එකට. ඊට පස්සේ හොඳට මේ පස සරු විදිහට තියෙන්න ඕනේ ගහ හැදෙන්නේ. ඒ වගේම රස්නේ පරිසරයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි හෙවන ලැබෙන්නත් ඕනේ කොෆි ගහ හැදෙන්න හරියට එයා ලොකු වෙන්න. එහෙම නැත්නම් මේකේ ග්‍රෝ එක අඩු වෙන්න පුළුවන්, ග්‍රෝ වෙන වේගය වැඩි අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැරෙන්න උනත් පුළුවන් පැලේ. එතකොට හොඳට මේක හැදෙනකම් පරිස්සම් කරගන්න ඕනේ. පළවෙනි ක්‍රොප් එක ගන්න හරියට ගහ මැචුව වෙන්න අවුරුදු 3-4ක් විතර කාලයක් යනවා. හරියට ප්‍රොපර් විදිහට මේක කරනවා නම් මේ දේ කරාට පස්සේ පළවෙනි හාවස්ට් එක අවුරුදු 3-4ක් විතර ගන්නවා. ඒ ගන්නකොට ගන්න ක්‍රම දෙකක් තියෙනවා ලෝක ප්‍රසිද්ධ. එකක් තමා හෑන්ඩ් පික් කරනවා. ඒ කියන්නේ ඉදුණ ගෙඩි අතින් කඩලා ගන්නවා. ඒ වගේම තමා ඒකට කියන්නේ අපි සිලෙක්ටිව් පිකින් කියලා. ඒ වගේම මැෂින්ස් වලින් ලොකු කෝපරේට් වගේ කියන්නේ ලොකු ප්ලාන්ටේෂන්ස් තියන අය ස්ට්‍රිප් පිකින් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මැෂින්ස් පාවිච්චි කරලා එතකොට මේක ඉදුණද නැද්ද කියලා වැඩක් නැහැ. පැහිච්ච ඒවා මුවා මේ හැම දෙයක්ම එනවා. එතකොට ඒ වගේ කොෆි තමා ඔය ඉන්ස්ටන්ට් කොෆි වගේ පාවිච්චි කරන්න මේ මික්ස් කරලා ගන්නේ හැමතැනින්ම එන. එතකොට මෙතන තව මේ ව්‍යාපාර අවස්ථාවක් තියෙන මේ හෑන්ඩ් පික් කරන ඒවට. දැන් ලංකාව වගේ ගොඩක් වෙලාවට මැෂින්ස් වලින් කොෆි කඩන්නේ නැහැනේ. එතකොට හෑන්ඩ් පික් කරන ඒවට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ලෝකෙ. මොකද හරියටම ඉදුණ ඒ කියන්නේ රෙඩ් යෙලෝ ඒ කලර් එකට ආපු හරියට ඉදුණ ගෙඩි තමා ගොඩක් වෙලාවට හරියටම පීක් කරන්නේ. එතකොට ඒ හරියට මේ කොෆි ඇටේ එක හරියට මෝරලා තියෙන එක ඒ ෆ්ලේවර්ස් හරියටම එනවා. ඒ නිසා ලෝකෙ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් අපි කියනවා සිංගල් ඔරිජින් කියලා කියනවා. මේ කඩන තැන අනුව දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියන්නකෝ. අපි කියමුකෝ සමරි කියලා කෙනෙක් ඉන්නවා. මේ සමරි කියන පුද්ගලයාට තියෙනවා ෆාම් එකක්. ඒක තියෙන්නේ අපි කියමු රත්නපුරේ කියලා. එතකොට මේ පුද්ගලයාගේ ෆාම් එකේ අතින් පික් කරලා ගන්න ඒ සමරි කියන කෙනාගේ වත්තේ රත්නපුරේ තියෙන එක එයාගේ ෆාම් එකකින් විතරක් එනේ කොෆි ටික පැක් කරලා විකුණනවා. එතකොට මේක වෙන අපි කියමු ගාල්ල පැත්තේ වෙන තියෙන තැනක හරි නුවරඑළිය වෙන තියෙන තැනක හරි කොෆි මේකට මික්ස් වෙන්නේ නැහැ. එතකොට එක තැනකින් එන කොෆි අතින් පික් කරලා ගන්න මේ කොෆි ඒකේ එතකොට එයාගේ ෆාම් එකේ යුනික් ෆ්ලේවර්ස් තියෙනවා එයාගේ ඉඩමේ විතරක් හැදෙන කොෆි වලට. එතකොට මේකට අපි කියනවා හෑන්ඩ් පික් සිංගල් ඔරිජින් කොෆි කියලා. එතකොට මේ ඔය කන්සෙප්ට් එක ටී වලක් තියෙනවා. විශේෂත්වය තමයි මෙහෙම ගන්න කොෆි වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. බල්ක් විදියට විකුණන්නේ නැහැ.
හරිම අඩු කොන්ටිටි එකක් තමයි එතකොට විකුණන්නේ. මේක විකුණනකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් කරොත් YouTube එකේ එහෙම තියෙනවා. මේ දේවල් ගැන එක්ස්ප්ලেইন කරන වීඩියෝස්. කොහොමද මේ හාවස් කරපු කෙනාගේ නම, රීජන් එක, එයාලගේ පොඩි හිස්ටරි එකත් එක්ක තමයි ගොඩක් වෙලාවට මේ පැකින් එක යන්නේ. මොකද ගොඩක් වෙලාවට ලෝකයේ යුරෝපියන් කන්ට්‍රි වල දියුණු රටවල ඉන්න කට්ටිය මේ ස්ටෝරි එක තමයි ගොඩක් වෙලාවට බයි කරන්නේ කොෆි එකත් එක්කම. එතකොට ඒගොල්ලෝ ගන්න කොෆි එක ඒ හදපු අයගේ පවුලේ විස්තර, කොහොමද මේ බිස්නස් එක පටන් අරන් දින්නේ, මේ දේවල් පවා පැකේජ් වලට දානවා. දැන් මේ ඕස්ට්‍රේලියාවට එන ඩිල්මා ටී පැක් එක වුණත් අපි මෙරිල් ජේ ෆර්නෑන්ඩෝගේ මෙයාගේ විස්තරයක් දාලා තියෙනවා ෆොටෝ එකක් එක්ක. කොහෙද මේවා පික් කරන්නේ විස්තර ටිකක් දාලා තියෙනවා. ඉතින් මේවා මිනිස්සු කියවනවා. එතකොට තමයි බ්‍රෑන්ඩ් එකට ලෝයල් වෙන්නේ. ඒක දැන් අපි කියමුකෝ මෙහි තියෙන ලිප්ටන් වගේ ටී වල එහෙම ලොකුවට විස්තරයක් නැහැ. අර ඇටච් වෙන්න දෙයක් නැහැ. මොකද හැම තැනකින් මේගොල්ලෝ සෝස් කරලා තමයි බ්ලෙන්ඩ් කරලා ඒවා හදන්නේ. ඉතින් ඒ වගේ සිංගල් ඔරිජින් කොෆි වලට තියෙන ඩිමාන්ඩ් එක ගොඩක් වැඩි. කාට හරි සල්ලි තියෙනවා නම්, හරි වත්තේ ඉඩක් හරි තියෙනවා නම් නිකම් මේවා ඉඩ තියන්නේ නැතුව මේ වගේ දෙයක් ප්ලාන් කරලා පුළුවන් නම් බලන්න. මොකද අනාගතයේ එන්න කොෆි වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් ලංකාවේ පවා කොටක් කොෆි චේන්ස් පටන් අරන් තියෙන නිසා ලංකාවේ වුණත් ඔයාට වෙනම බ්‍රෑන්ඩ් එකක් හදලා සමහරට මේ කොෆි හදලා නිකම්ම මේ අතරමැදියෙක්ට විකුණන්නේ නැතුව ඔයා කොෆි ටික හරියට හදලා ඒවා පැක් කරලා බ්‍රෑන්ඩ් කරලා වෙනමම කතාවක් හදලා හිටවන වෙලාවෙ ඉඳලා TikTok හරි වීඩියෝ කරලා මේවා පෝස්ට් කරලා වෙනමම හදන්න පුළුවන්. දැන් එහෙම කරන අයත් ඉන්නවනේ වෙන වෙන අගවල් වලට. මේක ලෝකේ අර දැන් ලංකාවට ගොඩක් ටාගට් කරන්න ඉස්සරහට ඩොලර්ස් ගේන්නනේ පිට රටවල් වල. අපේ ලංකාවට ඩොලර්ස් ගේන්න පුළුවන් විදි තමා මේවා. එතකොට ලෝකේ කෙලින්ම ඔයාට සෙල් කරන්න පුළුවන් නම් වෙබ්සයිට් එකක් හදලා ෆ්‍රී ෂිපින් හරි දාලා ඉතින් ලංකාවට තියෙනවා. පිට රටවල් වලට විකුණනකොට ඩිස්ට්‍රිබියුෂන් චේන් වල පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒවා ඉතින් ඉස්සරහට විසඳෙයි ටික ටික. ඔයාට ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයි මේවා එක්ස්පෝර්ට් කරන්න පුළුවන් වෙන්න. බලන්න ඉතින් මේ වගේ දේවල් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මට ඒක ඔයාලට හයිලයිට් කරන්න ඕනේ. ඊට පස්සේ මේක පික් කරාට පස්සේ අවුරුද්දකට දෙසරයක් විතර කොෆි හරියටම ගහ මැච් වුණාට පස්සේ සීසන් එකට කඩන්න පුළුවන්. මේ කඩන දේවල් ඊට පස්සේ ප්‍රොසෙස් කරන්න පටන් ගන්නවා. පටන් ගන්න ඉස්සෙල්ලාම කොෆි එක මේ පොත්ත රිමූව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කොෆි ඇටේ තියෙන උඩ පොත්ත රිමූව් කරන්න ඕනේ. මේක රිමූව් කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ඩ්‍රයි ප්‍රොසෙසින් කියලා කියනවා. අනිත් එක වෙට් ප්‍රොසෙසින් කියලා කියනවා. ඩ්‍රයි ප්‍රොසෙසින් එකේ කරන්නේ කඩාගත්ත මේ ඵලය, කොෆි ඵලය මේක අවුවේ තියලා ගොඩක් කර කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය ගානට මං හිතන විදිහට සාමාන්‍ය ගානට අවුවේ තියලා ඊට පස්සේ තමයි මේකේ තියෙන පොත්ත ඉවත් කරලා බීන් එක ගන්නෙ. ඊට පස්සේ වෙට් ප්‍රොසෙසින් එකේ කරන්නේ කඩපු ඒවා කෙලින්ම දානවා වතුරකට. ඒ වතුරට දාලා ඒක පල්ප් එකක් වෙන්න මං හිතන්නේ ඕවර්නයිට් හරි දවස් දෙකක් හරි විතර තියලා සමහරට ඒකට දානවා ඇති මේ ෆර්මෙන්ටඩ් සමහරට කෙමිකල් කියන්නේ නැචරල් මොනවා හරි දානවත් ඇති. පොත්ත මේවා වෙන්න මේ අපි කියන්නේ බුරුල් වෙන්න. එහෙම තියලා ඒ පැය ගාණක් හරි දවස් ගාණ හරි තියලා ඒක වොෂ් කරලා අරිනවා පොත්ත. ඊට පස්සේ තමා අවුවේ ආයෙත් මේක ඩ්‍රයි කරන්නේ. ඒ ඩ්‍රයි කරනකොට ඩ්‍රයි කරන මෙතඩ් එක ගොඩක් වැදගත්. මොකද මේ ඩ්‍රයින් ප්‍රොසෙස් එක ගොඩක් බලපානවා කොෆි එකේ තියෙන ෆ්ලේවර්ස් රැක ගන්න. ඒකට හේතුව මේ කොෆි එකේ තියෙන මොයිස්චර් ප්‍රමාණය. ඒක ඕනෙවට වැඩිය අවුවේ කර වුණොත් හරි, එහෙම නැතිනම් ඒක ඕනෙවට වැඩිය වතුර ප්‍රමාණය වැඩි වෙලා ඒක පුස් කන්න පුළුවන්. ඒ වගේ ඒ අතර මැදි ප්‍රමාණයක් ඒවට ඕනේ ප්‍රමිතින් තියෙනවා. එක ප්‍රමිතින් මේ ගානට හරියට ඩ්‍රයින් ප්‍රොසෙස් එක කරගන්න එක තමයි ලොකුම දේ. ඔය ලංකාවේ තියෙන වී වල ප්‍රශ්නය. ඒක ඕනෙට වැඩිය අවුවේ ඩ්‍රයි වුණාමත් ප්‍රශ්න, ගොඩක් තෙත් වුණාමත් ප්‍රශ්න. ඒ වගේ තියෙනවනේ ප්‍රමිතින් ඒ දේවල් වලට එනකොට හාවස්ට් එකට ඉතින් මෙතනක් තියෙනවා ඒක. ගොඩක් තැන් මැෂින්ස් පාවිච්චි කරලා පවා ඩ්‍රයි කරන්න. හැබැයි ගොඩක් වෙලාවට මේ සන් ඩ්‍රයිඩ් ඒවට තමා ලෝකේ ඉල්ලුමක් තියෙන්නේ ෆ්ලේවර්ස් හරියට රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමා ඊට පස්සේ මේකේ පොත්ත ඇරියට පස්සේ මේක සයිස් කැටගරි කරනවා. හරියට පොත්ත ගිහිල්ලාද කියලා මේවා චෙක් කරලා ඒ වගේ සයිස් එක අනුව ඒ කියන්නේ කොෆි බීන් එකේ සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් කියන මේ කැටගරි වලට කඩනවා. ඊට පස්සේ සමහරට ඒ තියෙන්න පුළුවන් කොෆි වල හරියට ඩැමේජ් වුණ ඒවා හැම ඒවා වෙනම කඩනවා. එක්ස්පෝර්ට් ක්වොලිටි මේ වගේ දේවල් වලට සෝට් කරනවා. ඊළඟ ස්ටෙප් එකේදී හයි කොලිටි කොෆි වෙනම මේ තැනදී වෙන් කරලා ගන්නවා. මේ දේ කරාට පස්සේ
එන කොෆි එක ගොඩක් වෙලාවට අපි දකින විදිහට මේ කළු පාට සුදු පාට එහෙම එකක් වෙන්නේ නැහැ. ටික මේක තියෙන නිකන් ටිකක් ග්‍රීන් කලර් එකක් තමයි ওই ප්‍රොසෙස් එක ඔය තත්ත්ව එනකොට ග්‍රීන් කොෆි බීන් කියලා තමයි කියන්නේ ඒ ලෙවල් එක වගේ වෙනකොට. ඒතකොට ගොඩක් වෙලාවට මේ කම්පැනි වලට යවනකොට එක්ස්පෝර්ට් කරනකොට ග්‍රීන් කොෆි බීන් එක තමයි ග්‍රීන් කොට තනිකරම කොළ පාට නැහැ. ඒක ලා කොළ පාටක් තියෙන්නේ. මම ඔයාලට ෆොටෝ එකක් දාලා තියන්නම්. ස්ක්‍රීන් එකේ මේක බලා ගන්න. ඒ ග්‍රීන් බීන් එක තමයි යවන්නේ ගොඩක් වෙලාවට කම්පැනි වලට රෝස් කරන්න. මොකද මේ රෝස් කරන ප්‍රොසෙස් එක තමා ඊළඟට ගොඩක්ම වැදගත් දේ. මොකද කොෆි ග්‍රීන් කොෆි එක රෝස් කරන ලෙවල් එක අනුව මේකේ තියෙනවා ලයිට් රෝස්, මීඩියම් රෝස්, ඩාර්ක් රෝස් කියලා. එහෙම නැතිනම් තියෙනවා සමහර ඒ වගේ නම්බර් කරලා තියෙනවා 1 to 10. 10 කියන්නේ 10 වගේ ලෙවල් එකට රෝස් වෙනකොට ගොඩක් රෝස් කරලා තියෙන්නේ ඩාර්ක් ෆ්ලේවර්ස් තියෙන්නේ. එතකොට මේ රෝස් කරන ටයිම් එක ඒ කලර් එක මේක තමා ඒක ආර්ට් එකක්. ඒ කියන්නේ මේක හරියට කරනකොට තමයි යුනික් ෆ්ලේවර්ස් ගන්න පුළුවන් කොෆි වල. එතකොට ඒ රෝස් කරන එක ගොඩක් වෙලාවට මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හරියට අවුරුදු 3ක් 4ක් 5ක් විතර කාලයක් හරියට රෝස් කරපු එක්කෙනෙක් තමා මේක පදම දන්නේ හරියට රෝස් කරන්න ඒ ෆ්ලේවර්ස් ගන්න. මොකද වැඩියෙන් රෝස් වෙන්නත් බෑ. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේක රෝස් කරන්නේ ලොකු බැරල් එකක් ඇතුලේ දාලා මැෂින්ස් තියෙනවා. ඒ මැෂින් එක ඇතුළට දාන්න පුළුවන් මේ පොඩි ගැජට් එකක් තියෙන එක සැරෙන් සැරේට බලන්න පුළුවන් එළියට අරගෙන ස්මෙල් එක බල බල කලර් එක බල බල එහෙම තමයි මේක රෝස් කරන්නේ. එතකොට ඒක ඕවර් රෝස්ට් වුණොත් බලාපොරොත්තු වෙන ලෙවල් එකට ක්වොලිටි එක ගන්න බෑ. ඒ නිසා මේක හරියම වැදගත් ස්ටෙප් එකක් තමයි කොෆි රෝස්ට් කරන ප්‍රොසෙස් එක. ඉතින් මේ කොෆි රෝස්ට් එකේ ඒ ලෙවල් වලට මේවා කරන එකේ වැදගත්කම තමයි දැන් ලයිට් රෝස්ට් කරනකොට කියන්නේ අඩු වශයෙන් රෝස්ට් කරනකොට ඒකේ තියෙන්නේ පොඩි බ්‍රයිට් ඇසිඩිටි ගතියක් එහෙම නැත්නම් මයිල්ඩ් ෆ්ලේවර් එකක් තියෙන විදිහට තමයි කොෆි රෝස්ට් වෙන්නේ. මීඩියම් වගේ එනකොට නිකන් ඒ දෙකම මැද ෆ්ලේවර් එකක් එන්න ඒ කියන්නේ ගොඩාක් තිත්තක් නැති ගොඩාක් ලයිට් උත් නැති නිකන් අතරමැදි ලෙවල් එකක් වගේ තමයි එන්නේ. ඒ වගේම තමා හොඳටම රෝස් කරනවා නම් ටිකක් අද ස්මෝකි ඒ වගේ පොඩි තිත්ත රහක් වගේ තියෙන ෆ්ලේවර් එකක් ඉන්න. ඔයාලට උදාහරණයක් විදිහට කියනවා නම් මේ ඔය ටිකක් ළඟයි ඩාර්ක් රෝස් ලෙවල් එකට හරිස්චන්ද්‍ර කොෆි එක වගේ ඒ වගේ ලෙවල් එකට එනකොට ඒ මං හිතන්නේ රෝස් ලෙවල් එක මම ගොඩක් කැමති මීඩියම් ඒක ඩිපෙන්ඩ්ස් ගොඩක් වෙලාවට උදේට එහෙම මං කැමති ටිකක් ස්ට්‍රෝං විදියට කොෆි එක ගන්න. හැබැයි ටිකක් දවල් වගේ කිට්ටු වෙනකොට නිකන් ලයිට් සාමාන්‍යයෙන් 5 නම්බර්ස් වගේ ගත්තම 5 4 වගේ ලෙවල් එකේ වගේ තියෙන එකකට මං හරි ආසයි. ඒකේ තියෙනවා හරි මේ කැපචිනෝ එකක් එහෙම බොනකොට හරිම රහ ෆ්ලේවර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක එක එක්කෙනාට වෙනස්. සමහර අය කැමති ගොඩක් තිත්තට ඒක තමන්ගේ ෆ්ලේවර් එක try කරලා එක එක සැරවල් වල එක එක දේවල් try කරලා තමන්ගේ ෆ්ලේවර් එක හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රෝස් කරාට පස්සේ මේක යනවා ග්‍රයින්ඩින් ප්‍රොසෙස් එකට. ග්‍රයින්ඩින් ප්‍රොසෙස් එකත් ගොඩක්ම වැදගත් ප්‍රොසෙස් එකක්. මොකද ඒ ග්‍රයින්ඩින් ප්‍රොසෙස් එකේ තියෙනවා කැටගරි වලට කඩනවා ගොඩක් වෙලාවට ඒ අපි කියන හොද්දටම පිටි වෙන්න ග්‍රයින්ඩ් කරන ප්‍රමාණය අනුවත් එහෙම නැතිනම් ඒක කෑලි වගේ වෙන්න බ්ලෙන්ඩ් කරන අතර ප්‍රමාණයත් එක එක ග්‍රේඩින් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ විශේෂ විදිහටම කෝස් ග්‍රයින්ඩ් කියලා තියෙනවා. මේ ඒක හොද්දටම ග්‍රයින් කරන්න නැතුව සාමාන්‍ය ගානට මේක පාවිච්චි කරන අපි ඉස්සරහට කතා කරමු ෆ්‍රෙන්ච් ප්‍රෙස් කියලා විදිහක් තියෙනවා කෝල්ඩ් බ්‍රිව් කියලා මෙතඩ් එකක් තියෙනවා කෝල්ඩ් බ්‍රිව් කරනකොට පාවිච්චි කරන කොෆි එකට තමයි මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒ වගේම මීඩියම් ග්‍රයින්ඩ් කියලා තියෙනවා. ඒ වගේ දේවල් වලට ගොඩක් වෙලාවට ඩ්‍රිප් කොෆි හදනකොට වගේ තමා ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේම හොඳටම ග්‍රයින්ඩ් කරනවා. ඒ කියන්නේ පිටි වගේ වෙන්න ග්‍රයින් කරනවා එස්ප්‍රෙසෝ මැෂින්ස් වලට එනකොට කොෆි හදන්න. ඉතින් මේක නම්බර්ස් විදිහටත් මේවා කරනවා. දැන් තියෙනවා මැෂින්ස් මේවට ගන්න පුළුවන් කොෆි බ්ලෙන්ඩර්ස් තියෙනවා. ඒ බ්ලෙන්ඩර්ස් වල තියෙනවා Tamanට අවශ්‍ය ප්‍රමාණයට බ්ලෙන්ඩ් කරන්න. දැන් කම්පැනි වගේ නම් මේවා බ්ලෙන්ඩ් කරලා ඒ සයිස් වලට පැකට් කරලා එනවා. හැබැයි ගොඩක් වෙලාවට කොෆි වලට ගොඩක් ආදරය කරන කට්ටිය මේ කොෆි පැකට් එක රෝස් කරාට පස්සේ ඒක වෙනම පැකට් එකක ගෙනවා. ඒක තමා මං ඔයගොල්ලන්ට මේකට ෆොටෝස් දාලා තියන්නම්. ඒ වගේ පැකට් එක අරන් එන්නේ. එතකොට ගෙදර ගෙනල්ලේ තමන්ට අවශ්‍ය මොහොතේදී ඕනේ ප්‍රමාණය විතරක් මේ පොඩි බ්ලෙන්ඩ් එකේ දාලා ඒ වෙලාවට බ්ලෙන්ඩ් කරලා ගන්නවා. තමන් හදන කොෆි මෙතඩ් එක අනුව තමන්ට අවශ්‍ය
හොඳටම බ්ලෙන්ඩ් වෙන්න ඕනේ සාමාන්‍ය ගානට වෙන්න ඕනේ කියන එක මැෂින් එකේ පික් කරන්න පුළුවන්. දැන් සමහර මැෂින්ස් තියෙනවා ඒ මැෂින් වල බ්ලෙන්ඩ් එක ඉන්බිල්ට් එනවා Tamanට ඕනේ ගානට ඇඩ්ජස්ට් කරාට පස්සේ ඒ වෙලාවම බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ගොඩක් දැන් මගේ යාළුවෝ ඒ වගේ හැමෝගෙම ගෙවල් වල වගේ තියෙන්නේ මේ වගේ මැෂින් එක. කියන්නේ ග්‍රයින්ඩ් එකයි එස්ප්‍රෙසෝ ෂොට් එක ගන්න පුළුවන් මැෂින් එකයි කිරියන එකයි ඔක්කොම ටික එකට තියෙන පොඩි මැෂින්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 500ක් වගේ ප්‍රමාණයක් වෙන ඕස්ට්‍රේලියන් ඩොලර්ස් මේ වගේ මැෂින් එකකට. ඉතින් ඒක ගොඩක් අය ඉන්වෙස්ට් කරනවා වගේ මැෂින් එකකට මොකද හොඳ ක්වොලිටි කොෆි එකක් ගන්න ඕනේ නිසා. එතකොට ඒ ග්‍රයින්ඩින් මෙතඩ් එක එහෙම නැත්නම් ග්‍රයින්ඩ් කරන ප්‍රමාණය අනුව කොෆි එකට ලොකු වැලියු එකක් තියෙනවා. ඒක මොන වගේ හරියට ෆ්ලේවර්ස් ගන්න. තමන් හදන මෙතඩ් එක අනුව ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය ගෙදර ග්‍රයින්ඩ් කරගන්නේ අර කලින් ග්‍රයින්ඩ් කරාට පස්සේ කොෆි එකේ තියෙන ස්මෙල් එක ෆ්ලේවර්ස් එක නැති වෙනවා all the time. ඒ නිසා ගොඩක් වෙලාවට ලොකු ප්‍රමාණයක් ග්‍රයින්ඩ් කරන්නේ නැහැ. ඒ මොහොතට ඕන වෙලාවට විතරයි ග්‍රයින්ඩ් කරගන්නේ. ඊට පස්සේ අපි කියනවා කොෆි එක ඊළඟ මෙතඩ් එක ග්‍රයින්ඩ් කරාට පස්සේ කොෆි එක හදා ගන්න එක. අපි ලංකාවේ දන්න විදිහට ගොඩක් වෙලාවට ගෙවල් වල හැදෙන්නේ කොෆි හැන්දක් ගන්නවා උණු වතුරට දානවා දිය කරනවානේ. එහෙම නැතිනම් Nescafe වගේ නම් ඉන්ස්ටන්ට් කොෆි ගන්නවා හැන්දක් උණු වතුරට දානවා දිය කරනවා බොනවා. ඕක නෙවෙයි අත්‍තරම කොෆි හදන නියම ක්‍රමය බ්‍රූ කරන විදි ගොඩක් තියෙනවා ලෝකේ. විවිධ ක්‍රම මම ඒ ක්‍රම ප්‍රචලිත ක්‍රම වෙන වෙනම කරන්න ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මොකද අපි කෙලින්ම කොෆි උණු වතුරට දාලා දිය කරලා බොන්න පුළුවන්. එහෙම බොන අය දැන් මමත් බොනවා ගොඩක් වෙලාට අපි ලංකාවේ ඉඳලා ගොඩක් වෙලාට බොන්නේ එහෙමනේ. එහෙම කරාම කොෆි වල තියෙන රියල් ෆ්ලේවර් එක ගන්න බෑ. අපිට අවශ්‍ය දේවල් දැන් කොෆි වල තියෙනවනේ ඔයිල් වර්ග ඒකේ තියෙන ෆ්ලේවර්ස් ඒක එක දේවල් තියෙනවා. එහෙම නැතිනම් කොෆි එක උණු වතුර ගොඩක් වෙලා තියෙනකොට විනාඩි 10ක් 15ක් තියෙනකොට ඒකේ තියෙන නැචරල් ෆ්ලේවර්ස් ස්මෙල් මේ දේවල් මැරෙන්න පුළුවන් ඒ රස්නෙට. ඒකට නියමිත රස්නයක් ඒ කාලයත් එක්ක ගන්නකොට තමයි හරිම ෆ්ලේවර්ස් එන්නේ. ඉතින් ඒ නිසා උණු වතුරට කෙලින්ම දාලා දිය කරලා ගන්න එක හරි ක්‍රමයක් නෙවෙයි. මම කියන්නම් ඔයාලට ඊළඟට එක්ස්ප්ලේන් කරන්නම් මොන වගේ ක්‍රමද ලෝකේ තියෙන්නේ කියලා විශේෂයෙන්ම. ක්‍රම කීපයක් තියෙනවා ලෝකේ එක එක ක්‍රම තියෙනවා. හැබැයි මම ෆේමස්ම ක්‍රම කීපයවත් එක්ක එක්ස්ප්ලේන් කරන්නම්. පළවෙනි ක්‍රමය තමයි ප්‍රචලිතම ක්‍රමේ එස්ප්‍රෙසෝ මැෂින් එක. ඊළඟට ෆ්‍රෙන්ච් ප්‍රෙස් කියලා එකක් තියෙනවා. pour over V60 කියලා මෙතඩ් එකක් තියෙනවා. AeroPress කියලා මැෂින් එකක් තියෙනවා. cold brew ice coffee කියලා ඒ කියන්නේ cold brew කරන විදිහක් තියෙනවා ice coffee ගන්න. ඒ වගේම Turkish coffee කියලා වර්ගයකුත් තියෙනවා. ඉතින් පළවෙනිම සහ ප්‍රසිද්ධම ක්‍රමය හරි විදිහටම ලෝකේ ෆ්ලේවර්ස් ගන්න පුළුවන් ගොඩක් ප්‍රචලිතම විදිය තමයි එස්ප්‍රෙසෝ මැෂින් එකකින් කොෆි එක ගන්න එක. මොකද මේකෙන් ගන්න පුළුවන් මේක තමයි ගොඩක් වෙලාට කොෆි ෂොප්ස් ඉස්සරහා තියෙන මැෂින් එක ලොකු මැෂින් එක. මේකේ තියෙනවා පොඩි මැෂින්ස් ගෙවල් වලට ගන්න තියන්න පුළුවන් බෙන්ච් টොප් එකේ තියන්න පුළුවන් මැෂින්ස් තියෙනවා. එක එක ගණන් වලට තියෙනවා මැෂින්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලා දැන් මොකද මේකට හේතුව දැන් ග්‍රයින්ඩ් එක එකේ මෙන එක ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් කොෆි හදනවා නම් ඒක ස්ටීම් කරන ස්ටීම් බොන්ඩ් එක මේ වගේ විවිධ ඔප්ෂන්ස් අනුව මේ වගේ ප්‍රයිස් වෙනස් වෙන්න පුළුවන් සයිස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කොෆි එක හදන්නේ ප්‍රෙෂරයිස් ඒක ප්‍රෙෂර් එකකින් තමයි ගොඩක් වෙලාවට කොෆි එක හැදෙන්නේ මැෂින් එකේ. ඒ ප්‍රෙෂර් බාස් කොච්චර ප්‍රෙෂර් ප්‍රමාණයක් තියෙනවද කියන එක මත මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් එස්ප්‍රෙසෝ මැෂින් එකක ඔයාලට ප්‍රෙෂර් එක ගැන කියනවා නම් ගොඩක් වෙලාවට මේ 9 බාස් කියලා ඒ කියන්නේ වැලියු කරන ප්‍රෙෂර් එක වැලියු කරන මෙෂර් කරන ලෙවල් එක සාමාන්‍යයෙන් 9 බාස් වගේ තියෙන ප්‍රෙෂර් එකකින් තමයි ගොඩක් වෙලාවට හොට් වෝටර් ප්‍රෙෂර් කරලා හොඳටම ග්‍රයින්ඩ් කරපු කොෆි through ඒ හොට් වෝටර් එක යවලා තප්පර ගාණක් ඇතුළත හරි thick concentrated coffee shot එකක් ගන්න. අපි ඒ එකකට කියනවා එස්ප්‍රෙසෝ ෂොට් එකක් කියලා. ගොඩක් වෙලාවට මේක හරිම බිටර් සමහර අය දැන් මමත් හරි ආසයි වෙලාවකට එස්ප්‍රෙසෝ ෂොට් එකක් වෙන්න මොකුත් නැතුව සාමාන්‍ය මිලිලීටර් 30ක් වගේ තමයි හරි ස්ටෑන්ඩඩ් 25 to 30 මිලි වගේ තියෙන්නේ කොෆි ෂොට් එක. මේක හරි තිත්තයි. හැබැයි ඒක හොඳටම සීතල දවසක හරි ඒක බොන්න පුළුවන්. ඒ ෂොට් එක උගුරට බොන්න පුළුවන්. ඒක බීපුවාම හරි තිත්ත රහක් එනවා. හැබැයි ටික වෙලාවක් ගිහුවාම එන ආෆ්ටර් ෆ්ලේවර්ස් හරිම පොඩි අමුතුම ගතියක් තියෙනවා. ඒක ඉතින් ගොඩක් අය කැමති නෑ ඒකට ගොඩක් තිත්තයි කියලා. මේ ෂොට් එක තමා ගොඩක් වෙලාවට එහෙම නැත්නම් එස්ප්‍රෙසෝ ෂොට් එකක් තමා ගොඩක් වෙලාවට බේස් වෙන්නේ එක එක අපි කියන්නේ කැපචිනෝ මැකියාටෝ එක එක කොෆි වර්ග තියෙනවා අපි ඉස්සරහට ඒවත් කතා කරමු.
ඒ වගේ බේස් එක වෙන්නේ මේ එස්ප්‍රෙසෝ ෂොට් එක. එතකොට මේ ස්පෙෂල් ෂොට් එක ගොඩක් වෙලාවට මේ අපි ගෙවල් වල හදන්න, ඒ කියන්නේ ගෙවල් වලට ටිකක් ආස කෙනෙක් තමයි මේක ඉන්වෙස්ට් කරලා මේ වගේ මැෂින් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාට මේක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මේකේ ෆ්ලේවර්ස් ගන්න ඕන නම් ෂොප් එකකට යන්න වෙනවා, කොෆි ෂොප් එකකට ගිහිල්ලා මේකේ ෆ්ලේවර්ස් බලන්න. ඉතින් කොෆි ෂොප් එකට ගිහින් මේක try කරපු නැති කෙනෙක් නම් ටිකක් ගණන් වැඩි වෙයි. ලංකාවේ රුපියල් 1000ක් 1500ක් වගේ වෙනවනේ සාමාන්‍ය කොෆි එකක්. ඉතින් try කරලා බලන්න. ඒක බලන්න ඕනේ මේ flavors හරියට ගන්න. හැබැයි සීනි දාන්න නැතුව බොන්න. මොකද සීනි දැම්මට පස්සේ වැඩක් නැහැ. ඊළඟ මෙතඩ් එක තමයි වැඩි දෙනෙක් පාවිච්චි කරන ෆ්‍රෙන්ච් ප්‍රෙස් කියලා කියනවා මේ මෙතඩ් එකට. මේකේට වෙන්නේ අපි දන්නම පොඩ්ඩක් පුරුදු විදිහකට මේකේ කොෆි එක හැදෙන්නේ හොඳටම, ඒ කියන්නේ ෆුල් බොඩීඩ් කොෆි ෆ්ලේවර්ස් එක, කියන්නේ රිච් ඇන්ඩ් ෆුල් බොඩීඩ් කොෆි එකක් කියලා අපි කියනවා. මේක ගන්න මේ මං වාගේ මේ ෆොටෝ එකේ දාලා තියෙන වගේ අපි කියනවා ප්ලන්ජර් එකක් සහ මෙෂ් එකක් එක්ක තියෙන මේ ජග් එක තියෙන්න ඕනේ ඔයාට මේ ක්‍රමයට හදන්න කොෆි එක. මේක කරන්නේ කොෆි එක මේකට දාලා විනාඩි 4ක විතර ප්‍රමාණයක් තියලා තියෙනවා උණු වතුරේ. ඊට පස්සේ මේ ප්ලන්ජ් එකෙන් කොෆි ෆ්‍රෙෂ් කරනවා. කොෆි කුඩු ටික පහළට ගිහිල්ලා කොෆි ටික ෆිල්ටර් වෙලා එන්න. ඊට පස්සේ ඒක පෙරලා ගන්නවා ඔයා පාවිච්චි කරන මග් එකට හරි මේ දෙයකට. ඊට පස්සේ ඔයාට දාන්න ඕන නම් මිල්ක් මේ දේවල් දාන්නේ පස්සේ. ඉතින් ටයිම් එකයි දාන කොෆි ප්‍රමාණය අනුව මේකේ ෆ්ලේවර්ස් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට මේකේ තියෙන මේ නැචරල් ඔයිල්, ඒ කියන්නේ කොෆි වල තියෙන නැචරල් ඔයිල්, ඒ වගේ තියෙන හොඳම ඒ ඔයිල් ටික මික්ස් කරගෙන හොඳ විදිහට මේකේ තික්, ඒ වගේම නිකන් හරි ස්ට්‍රෝං ෆ්ලේවර් එකක් තියෙන විදිහට කොෆි එකක් හදාගන්න පුළුවන්. තුන්වෙනියට තියෙන මෙතඩ් එක අපි කියනවා pour over කියලා. pour කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේක ආමන්ත්‍රණය කරන්නේ V60 කියලා කියන්නේ මේ මෙතඩ් එකට. ඔයාලට ඩිස්ප්ලේ එකේ පේනවා වගේ මේ ෆිල්ටර් එකක් තියෙන්න ඕනේ. මේකෙන් හරියට හදාගන්න පුළුවන්. හරි ඒ කියන්නේ කෙලින්ම උණු වතුරට මික්ස් කරලා කොෆි එක හදාගන්නට වැඩිය ඩ්‍රිප් වෙන විදිහට මේකයට දාලා හදාගන්න පුළුවන්. දැන් මං ගාවත් තියෙනවා මේක එකක්. මේකේ එහෙම නැත්නම් V60 කියන ෆිල්ටර් එකට මේ දාන්න ඕනේ කඩදාසි කොලයක්. ඒ කඩදාසි කොලේ දාලා ඒකට උණු වතුර දාලා තමන්ට ඕනේ අවශ්‍ය ප්‍රමාණයට ඒකේ කොෆි ප්‍රමාණය දාලා ටික වෙලාවක් උණු වතුර චුට්ටක් දාලා කොෆි එක තියෙන්න ඕනේ පොඩ්ඩක් උණු වතුරෙන් චුට්ටක් තැම්බෙන්න. ඒ කියන්නේ රස්නෙන් ඒකේ ෆ්ලේවර්ස් එළියට එන්න. ඊට පස්සේ හිමීට තමයි කොෆි එකේ තප්පර ගානක් තියෙනවා. ඒ තප්පර ගාන සැරෙන් සැරේට කොෆි එක දාලා ටික ටික ඩ්‍රිප් වෙන්න දීලා තියෙනවා කොෆි එක. මේ Tamanට ඕන ප්‍රමාණයට වැඩියෙන් උණු වතුර දාන්නෙ නැහැ එකපාරම. ඒක හිමීට කරන්න ඕනේ වැඩක්. ඒක බිඳුව ඊට පස්සේ ඩ්‍රිප් වෙනවා. ඉතින් මං ගාව තියෙන මේක V60 ෆිල්ටර් එක. මේකට කඩදාසි කොලයක් දාන්න ඕනේ නැහැ. ඒක ස්ටේන්ලස් ස්ටිල් එකක්. ඒකේ ඉන්බිල්ට්ම තියෙනවා ෆිල්ටර් එකක් දාන්නේ නැතුව, ඒ කියන්නේ කඩදාසි ෆිල්ටර් එකක් දාන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහක්. ඉතින් ඔය තියෙනවා ඔයාලට ඕඩර් කරනවා නම් ඔය eBay එකේ, Temu එකේ වගේ වෙබ්සයිට් වල තියෙනවා ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන් හොඳ ක්වොලිටි එකක්. සාමාන්‍යයෙන් මං හිතන්නේ මං ගත්ත එක ඩොලර් 7-8ක් විතර වෙනවා ඇති. මෙහෙට ගණන් වැඩි නේ. දැන් ලංකාවෙන් වගේ ගන්න ඕන මීට වැඩි ගණන් අඩු ඇති කියලා මං හිතනවා. ඉතින් try කරලා බලන්න. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆිල්ටර් එකක් ඇයි කෙලින්ම ලංකාවේ දෙය හදන ගොට්ටට දාලා හදන්න පුළුවන් නේ කියලා. නෑ, මේකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි තේ ගොට්ටට කෙලින්ම කොෆි දාලා උණු වතුර වැක්කිරුවොත් ඒකේ කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව එකපාරම පෙරලා යනවනේ රෙද්දෙන්. මේක හරිම කන්ට්‍රෝල් කරපු පොඩි ඩ්‍රිප් එකකින් තමා වැටෙන්නේ. ඒක මොකද තියෙන්න ඕනේ උණු වතුර ස්ලෝ එකේ වැටිලා බින්දු ඒකේ කොෆි වල තියෙන ෆ්ලේවර්ස් එක්ක ටික වෙලාවක් තිබිලා තමා හරියට වැටෙන්න ඕනේ. ෆ්ලේවර්ස් ටික අරගෙන තමයි ඩ්‍රිප්ස් ටික වැටෙන්න ඕනේ. හරි බ්‍රයිට් ක්‍රිස්පි ටිකක් කම්ප්ලෙක්ස් කොෆි එකක් හදාගන්න පුළුවන්. හොඳ ෆ්ලේවර්ස් තියෙන, ඒ වගේම තික් විදිහට උනත් හදාගන්න පුළුවන් මේ ක්‍රමෙන්. අනිත් එක කොෆි කුඩු මික්ස් වෙන්නේ නැහැ. මේ හොඳ ෆිල්ටර් එකක් වාට තිබ්බොත් හරි විදිහට මේක හදාගන්න පුළුවන් ගෙදරම තමන්ට. මොකද අර එස්ප්‍රෙසෝ මේ ඒ ෂොට් එකකේ තියෙන ෆ්ලේවර්ස් වල ටිකක් ළඟින් යන විදිහට හරියට මේ ටයිම් එකයි ඒ වගේම දාන වතුර ප්‍රමාණය දැනගත්තොත් ඔයාට හදාගන්න පුළුවන්. ඒ වගේම තමා තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ මම මේක try කරා හරිස්චන්ද්‍ර කොෆි එක. අපි ලංකාවේ ආස කොෆි එකනේ.
මම මේ ෆිල්ටර් එකට දාලා අපි ගොඩක් වෙලාවට උණු වතුරට දාලා මික්ස් කරනවා කරන්නේ නැතු කරන ක්‍රමේ දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ. මම මේ විදියට හදලා බැලුවා මේ ෆිල්ටර් එක පාවිච්චි කරලා හරියටම ටයිමින් බලලා මාරම රහයි හරිම වෙනස්ම ෆ්ලේවර් එකක් එන්නේ. අර තියෙන තිත්ත ගතිය නැති වෙලා ඒක වෙනම ෆ්ලේවර් එකක් එනවා. ඉතින් මම පොඩ්ඩක් try කරන්න. ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක් විදියට කරේ මොකද කියලා බලන්න අපි වෙනස් රහක් එනවද කියලා. ඇත්තටම වෙනස් රහක් හරිය නිකන් ස්වීට් නිකන් මැද ලෙවල් එකට තියෙන ස්ට්‍රෝං නැතුව නිකන් හරි සොෆ්ට් ෆ්ලේවර් එකක් තමයි එන්නේ. මම ලයිට් මිල්ක් වලට කෙලින්ම ඩිප් කරේ මේ කොෆි එක. හරිම රහයි. කවුරුට හරි පුළුවන් නම් try කරලා බලන්න පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදියට. ඊට පස්සේ තියෙන මෙතඩ් එක තමා එරෝප්‍රෙස් කියලා කියනවා මෙතඩ් එකක්. මේක පොඩි මැෂින් එකක්. මේක චුට්ටක් ගණන් වැඩි. මේකේ වෙන්නේ කොෆි එක තාලා ස්මූත් කොෆි එක හදාගන්න පුළුවන් මේකෙන්. ඒ වගේම තමයි මේක පෝර්ටබල් මේ මැෂින් එක. මේක පෝර්ටබල් නිසා ගොඩක් වෙලාවට ඔය හයිකින් යන ට්‍රැවල් කරන අය එහෙම නැත්නම් අර කැරවන් වල වගේ ට්‍රැවල් කරන කට්ටිය එහෙම ගොඩක් පාවිච්චි කරනවා මේ මැෂින් එක. මම නම් පාවිච්චි කරලා නැහැ කලින්. මේ මැෂින් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට පවර් මුකුත් නැතුව හරිම ඊසි විදිහට ඔයාට අවශ්‍ය කරන කොපි ප්‍රමාණය දාලා අර එස්ප්‍රෙසෝ ෂොට් එකක් ගන්න විදිහටම අතින් මැෂින් එක ප්‍රෙස් කරලා ඒ කියන්නේ හුලම් බලෙන් අර අපි ඉස්සර කියන්න අර නේද ලංකාවේ අර අපි උණ බට වලින් අච්චු බට කියලා හදන්නේ අර කඩදාසි කොළ ප්‍රෙෂරයිස් කරලා අන්න ඒ මෙතඩ් එකම තමයි මෙතන පාවිච්චි කරන්නේ කොෆි හරි කොෆි ෂොට් එකක් ගන්න පුළුවන් විදිහට. හරිම ලයිට් කොෆි එකක් හදාගන්න පුළුවන් කියලා අන්තර්ජාලයේ තිබ්බ මම මේක ෆ්ලේවර්ස් කොහොමද කියලා බලන්න හොයන්න හදනකොට ඉතින් මම try කරලා නැති නිසා personally කියන්න බෑ කොහොමද කියලා try කරපු කෙනෙක් ඉන්නවනම් comment section එකේ අපිත් එක්ක share කරගන්න. ඒ වගේම තමයි ඊළඟ method එක cold brew කරන විදිහක් තියෙනවා. එහෙම නැත්නම් සීතල විදිහට කොෆි කුඩු සීතල වතුරේ 12 to 24 hours එකෙන් පැය 12ක් 24ක් අතර ප්‍රමාණයක් තියලා ඊට පස්සේ තමයි මේ ගන්නේ කොෆි එක. එතකොට උණු වතුර මික්ස් වෙන්නේ නෑ මේ ක්‍රමේදී දීර්ඝ කාලිනව ඒ කියන්නේ පැය ගාණක් මේකේ තියෙන නිසා ඇසිඩ් ලෙවල් එක ටිකක් අඩු නැචරල් ඒ වගේම හරි ස්වීට් ෆ්ලේවර් එකක් එන විදිහට මේකේ කොෆි හදා ගන්න පුළුවන්. සාමාන්‍ය කියන්නේ සීතල වතුරේ අපි කියන්නේ ඕවර්නයිට් වගේ තියලා තමා මේ කොෆි එක ගන්නෙ. එතකොට අයිස් කොෆි කියලා කියන වර්ගය එහෙම. ඒකට උණු වතුර පාවිච්චි කරලා හදලා කොෆි එක පස්සේ තමයි සීතල කරන්නේ. ඉතින් මේ ක්‍රමය හරිම ඉක්මන් නිසා ගොඩක් වෙලාවට මේ කට්ටිය මේක පාවිච්චි කරනවා උණු වතුර විදිහට හදාගෙන ඔය දැන් කාලේ වෙනකොට ගොඩක් වෙලාවට මේකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා අයිස් කොෆි. ඔස්ට්‍රේලියාව තියෙන බ්‍රෑන්ඩ්ස් කීපයක්ම අයිස් කොෆි ගොඩක් මේ ෆේමස් බ්‍රෑන්ඩ් කීපයක්. දැන් ඔය මම වැඩ කරන තැන එහෙම උදේට කෑම ලොරියක් එනවා. උදේම මේ රස්නේ කොෆි බොන්න නැතුව සමහර අය ඒ කොෆි බොටල් එක ගන්නවා උදේම අරගෙන දවසම ඒක බිබී ඉන්න සමහර අය දෙකක් විතරක් බොනවා. ඉතින් ඒක මං හිතන්නේ හොඳයිද කියලා. මොකද ලොකු සීනි ප්‍රමාණයක් ඒකේ තියෙනවා ඇති කියලා මං හිතනවා. මේ මං try කරා මට නම් ඒක සෙට් උනේ නැහැ. හැබැයි මේ අයිස් කොෆි වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා දැන් ලෝකේ වර්තමාන ලෝකේ. ඒ වගේම තමා ටර්කිෂ් කොෆි කියන මෙතඩ් එක සමහරට ඔයගොල්ලෝ අහලා ඇති මේ මෙතඩ් එක හොඳටම බ්ලෙන්ඩ් කරපු කොෆි බොයිල් කරපු වෝටර් එහෙම නැත්නම් උණු වතුර වල දාලා ඒ වගේම සීනිත් මේකට මික්ස් කරලා පොඩි පොට් එකක තමයි මේක හදන්නේ. ඒ වගේම අන්ෆිල්ටර්ඩ් අපි කියනවා ෆිල්ටර් කරන්නේ නැතුව අර අපි ලංකාවේ අර හදන විදිහටම පොඩ්ඩක් ඒක ටිකක් වෙලා තියෙනවා සෙටල් වෙන්න අඩියේ ඒක පෙරන්නේ නැහැ. මේකේ විශේෂත්වය තියෙන්නේ ගොඩක් thick intense flavor එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකට mix කරනවා cardamom එහෙම නැත්නම් spices අපි කියන්නේ කුරුඳු කාරාමුණටි මේ වගේ දේවල් එකතු කරලා ස්පයිස් අපි කියන්නේ chai tea වගේ ඒ වගේ ටිකක් පොඩි ෆ්ලේවර් එකක් එන විදිහකට තමයි මේක හදන්නේ. මම දැකලා තියෙනවා මේක මේ හදනකොට ඒ පොඩි පොට් එක ගොඩක් වෙලාවට අර කිරි උතුරෝ කිරි එහෙම දානවා නම් ඒක ටිකක් වැලි හොඳට හීට් වුණ වැලි එකක් උඩ එහෙම තියලා හදලා ඒක ක්‍රීමි වෙන්න මික්ස් කරලා ඉතින් හදන එක ටෙක්නික් තියෙනවා. ඊට පස්සේ බලමු දැන් අපි ඔයාලට මම ඔයත් එක්ක කතා කරේ මේ කොෆි හදන මෙතඩ්ස් නේ. ඒ කියන්නේ ක්‍රම තමයි කතා කරේ කොහොමද මේ කොෆි එකක් හරියට බ්‍රූ කරගන්නේ කියලා. එතකොට මෙහෙම හදපු කොෆි ඔයා කොෆි ෂොප් එකකට යනවා නම් එහෙම නැත්නම් කැෆේ එකකට යනවා නම් මොන වගේ ඒවද මෙනු එකේ දකින්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. හැබැයි ප්‍රධාන විදිහට කැෆේ එකක තියෙන කොෆි වර්ග කීපයක් තියෙනවා.
මේවත් එක්ක ඔයා හොඳට ෆැමිලියර් වෙන්න. එතකොට තමන් කොෆි ෂොප් එකකට පළවෙනි වතාවට හරි නම් යන්නේ. එහෙම නැත්නම් ඉඳලා හිටලා හරි නම් යන්නේ. කට්ටියක් එක්ක යාළුවෝ ටිකක් එක්ක යනවා නම් හරි කොන්ෆිඩන්ස් විදිහට තමන්ට ඕනේ ඩ්‍රින්ක් එකේ නම අරකද මේකද ගන්න කියලා හිත ඉන්නේ නැතුව කෙලින්ම නම කියලා කොන්ෆිඩන්ස් විදිහට ඔයාට කොෆි එක ඕඩර් කරන්න. එහෙම නැත්නම් කැෂි එකට ගිහිල්ලා නිකන් නේද? අර කැෂි එක ඉස්සරහා ඇම්බරෙන්නේ නැතුව නිකන් මම කොෆි ගැන දන්නවා කියලා නිකන් ඒක පේන විදිහට හරි කොන්ෆිඩන්ස් විදිහට වගේ ඕඩර් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අකමැති දෙයක් ඕඩර් කරලා සමහරට එන්ජොයි නොකරන තත්ත්වෙටපත් වෙන්නේ නැතුව තමන් කැමති එක උනත් ඕඩර් කරගන්න මේ දේවල් එක ෆැමිලියර් වෙන එක හොඳයි කියලා හිතුවා. ඉතින් පළවෙනිම එක තමා කොෆි ෂොප්ස් වල මුලින්ම මෙනු එකේ තියෙන ගොඩක් වෙලාවට එස්ප්‍රෙසෝ කියලා කියන්නේ අපි අර කලින් කතා වුණා වගේ මේ මැෂින් එකෙන් ගන්න ෂොට් එකක්. මේ ෂොට් එකක සාමාන්‍යයෙන් මිලිලීටර් 30ක විතර ප්‍රමාණයක වතුර කොෆි මැෂින් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් එස්ප්‍රෙසෝ මැෂින් එක පාවිච්චි කරලා එක ෂොට් එකක් තමයි හම්බෙන්නේ. ග්‍රෑම් 7ක විතර කොෆි ප්‍රමාණයක් මම හිතන්නේ මේකට අල්ලනවා. ඒ වගේම Tamanට ඕන නම් මේක ඩබල් ෂොට් කරලා ගන්නත් පුළුවන්. ඒක ටිකක් බිටර් හරි ස්ට්‍රෝං ෆ්ලේවර් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අපි කියනවා කොෆි වල මේ ලේයර් එකක් තියෙනවා එස්ප්‍රෙසෝ ෂොට් එකක් ගත්තාම ඒක ගත්තට පස්සේ යටම ලේයර් එක කළු පාටයි උඩින් තියෙනවා සුදු පාටට හුරු පෙන ලේයර් එකක්. ටිකක් ලාවට පෙන ලේයර් එකක්. අපි මේකට කියනවා ක්‍රීම ලේයර් එක කියලා. ඒක නැචුරල් හැදෙන්නේ ඒකට මොකුත් කෙමිකල් මොකුත් දාලා නැහැ. ඒකෙන් තමයි කොෆි එකේ එන අමුතුම ෆ්ලේවර් එකක් එනවා. හරියට බැරිස්ටා කෙනෙක් මේ එස්ප්‍රෙසෝ ෂොට් එකක් දානවා නම් ඒකෙන් එන ෆ්ලේවර් එක ඒ ක්‍රීම ෆ්ලේවර් එක හරිම රහයි. ඒකේ අමුතුම ලයිට් ෆ්ලේවර් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන කොෆි වර්ගය තමයි රිස්ට්‍රෙටෝ කියලා කියනවා අපි. මේකත් ගොඩක් සිමිලර් එස්ප්‍රෙසෝ ෂොට් එකකට හැබැයි පාවිච්චි කරන්න වතුර ප්‍රමාණය අඩුයි 15 to 20 මිලිමීටර් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. මේක පොඩ්ඩක් අර ඒ කියන්නේ එක උගුරට එක සැරේම බොන්න පුළුවන් හරිම ඉන්ටෙන්ස් ෆ්ලේවර් එකක් තියෙන එකක් තමයි රිස්ට්‍රෙටෝ කියලා කියන්නේ. ඊළඟට ගොඩක් වෙලාවට මෙනු එකේ තියෙන කොෆි වර්ගය තමයි ඇමරිකානෝ කියන කොෆි එක. ඇමරිකානෝ කොෆි එකේ තියෙන්නේ පළවෙනියටම එස්ප්‍රෙසෝ ෂොට් එකක් අරගෙන මේකට දානවා උණු වතුර අර අපි කලින් කියපු ක්‍රීම එක ඊවන්ලි බෙදිලා යන විදිහට මේ ඩ්‍රින්ක් එක ඇතුළත. එතකොට එස්ප්‍රෙසෝ ෂොට් එකට වැඩිය ටිකක් ලයිට් ෆ්ලේවර් එකක් තමයි ඇමරිකානෝ එකේ තියෙන්නේ. ඊටම සිමිලර් තව කොෆි වර්ගයක් තියෙනවා ලොන්ග් බ්ලැක් කියලා. එතකොට මේ ලොන්ග් බ්ලැක් එකක් ගොඩක් වෙලාවට ඇමරිකානෝ කියන එකට සිමිලර්. හැබැයි මේකෙදි වෙන්නේ මග් එකට හොට් වෝටර් දාලා ඒක උඩට තමයි එස්ප්‍රෙසෝ ෂොට් එකක් බැරිස්ටා යා ගන්න මැෂින් එක පාවිච්චි කරලා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ඇමරිකානෝ කියන එකට අර එස්ප්‍රෙසෝ ෂොට් එක අරගෙන උඩින් වතුර දැම්මට පස්සේ ඒක ඊවන්ලි බෙදිලා යනවනේ වතුරත් එක්ක. හැබැයි ලොන් බ්ලැක් එකේදී හොට් වෝටර් එකට උඩින් දාන නිසා කොෆි ෂොට් එක එහෙම නැත්නම් එස්ප්‍රෙසෝ ෂොට් එක අර ක්‍රීම ලේයර් එක ටිකක් වැඩියෙන් තියෙනවා උඩින්. ඇමරිකානෝ එකේ එස්ප්‍රෙසෝ ෂොට් එකට උඩින් උණු වතුර දානවා. ලොන් බ්ලැක් එකේදී උණු වතුර වලට උඩින් එස්ප්‍රෙසෝ ෂොට් එකක් දානවා. ඊට පස්සේ මේ ඇමරිකානෝ කියන එකටයි ලොන් බ්ලැක් කියන එකටයි ගොඩක් සිමිලර් කොෆි එකක් වර්ගයක් තියෙනවා මෙනු එකේ ලුංගෝ කියලා. මේකේ ඉටලියන් වචනයක් මේ ලුංගෝ කියන එක ටිකක් ලොන් කියන මීනින් එක තමයි එන්නේ. එතකොට මේක හදනකොට ගොඩක් කරන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකේ ගන්න විදිහටම ටිකක් වැඩි වෙලාවක් එක්ස්ට්‍රැක්ෂන් ටයිම් එකක් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් එස්ප්‍රෙසෝ ෂොට් එකක් ගන්නකොට 25 to 30 සෙකන්ඩ් වගේ තමා ඒ රන් ටයිම් එක හොට් වෝටර් රන් ටයිම් එක ගොඩක් වෙලාවට බැරිස්ටා කෙනෙක් රන් කරන්නේ. හැබැයි ලුංගෝ එක හදනකොට ඒක ඩබල් කරනවා 60 සෙකන්ඩ් වලට හෝ ඊට ආසන්න කාලයකට වැඩි මග් එක පිරෙනකන් එක්ස්ට්‍රැක්ෂන් ටයිම් එකක් දානවා. එතකොට ටිකක් එස්ප්‍රෙසෝ ෂොට් එකට වැඩිය බිටර්නස් එක අඩු හරි ස්වීට් ෆ්ලේවර් එකක් තියෙන කොෆි එකක් තමයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටිකේ වෙනස දැනගන්න ඔයා තනිකර කියන්නේ මිල්ක් දාන්නේ නැති කොෆි එකකට ඒ කියන්නේ හරි බ්ලැක් කොෆි එකක් අපි කියන්නේ බ්ලැක් කොෆි එකක් පාවිච්චි කරනවා නම් මේ වර්ග කීපේ වෙනස මොනවද කියලා දැනගෙන ඉන්න ඕඩර් කරන්න කලින්. මෙතනින් පස්සේ මම ඔයත් එක්ක එක්ස්ප්ලেইন කරනවා මේ මිල්ක් මික්ස් කරලා හදන කොෆි ටික ගොඩක්ම ෆේමස් පළවෙනියටම තියෙන කොෆි එක තමයි කැපචිනෝ කියන එක. මේක තමයි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මමත් මගේත් ගොඩක් ෆේවරිට් කොෆි එකක්. එතකොට මේ කැපචිනෝ කියන එක
හදන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකක්. ඒකට දානවා ස්ටීම් මිල්ක්. ස්ටීම් මිල්ක් කියලා දාන්නේ අපි ෆ්‍රෙෂ් මිල්ක්. දැන් ගොඩාක් පිට රටවල් වල කොෆි ෂොප් වලට ගිහපුවාම මේ කිරි එහෙම ඇලර්ජි නිසා එක එක තමන්ට කැමති විදිහේ මිල්ක් වර්ග ගන්න පුළුවන්. ලයිට් මිල්ක් තියෙනවා, ෆුල් ක්‍රීම් මිල්ක් තියෙනවා. ෆුල් ක්‍රීම් මිල්ක් වලට ගොඩක් වෙලාවට කොෆි ෂොප්ස් වල හඳුන්වන්නේ රෙගියුලර් මිල්ක් කියලා තමයි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ. ඊට පස්සේ සෝයි මිල්ක් වලත් තියෙනවා ලයිට් සෝයි මිල්ක්, ආමන්ඩ් මිල්ක් මේ වගේ එක මිල්ක් වර්ග තියෙනවා. තමන්ට කැමති විදිහට මිල්ක් එක ඇඩ් කරගන්න පුළුවන්. ලැක්ටෝස් ෆ්‍රී මිල්ක් වර්ග තියෙනවා මේ තමන්ගේ ෆ්ලේවර් එකට තමන්ට අවශ්‍ය ඇලර්ජි නැත්තම් මේ දේවල් ගන්න පුළුවන්. එහෙම නැතිනම් රෙගියුලර් විදියට ඔරිජිනල් එක යනවා නම් ෆුල් ක්‍රීම්. එහෙම නැතිනම් රෙගියුලර් මිල්ක් එකත් එක්ක තමයි යන්නේ. එතකොට රෙගියුලර් මිල්ක් එක හීට් කරනවා මැෂින් එකේ තියෙනවා ස්ටීම් එකක් පාවිච්චි කරලා ස්ටීම් බොන්ඩ් එකක් පාවිච්චි කරලා තප්පර 30ක් 40ක් වගේ එක මෙටල් ඔය වීඩියෝ එකේ ඔයාලට මම දාලා තියන්නම් මේ ඒකට මිල්ක් දාලා රත් කරනවා අතින් තමා ගොඩක් වෙලාවට මේක පළපුරුදු බැරිස්ටා කෙනෙක් දන්නවා කොච්චර ගානකට රත් වෙන්න ඕනද කියලා. එහෙම නැතිනම් තර්මෝමීටර් එකක් වගේ පාවිච්චි කරනවා. ඒකේ අවශ්‍ය ප්‍රමාණයට දැන් මැක්ඩොනල්ඩ් එකේ වගේ එහෙම ඕඩර් කරන තැන් වල ඕනෙම බැරිස්ටා ෂොප් එක තමන්ට ගන්න පුළුවන් එක්ස්ට්‍රා හොට්ද තමන්ට ඕනේ හොට් ගන්න ඕන නම් කියලා වෙනස් කරගන්න පුළුවන්. දැන් මම එහෙම ටිකක් දුර ගමනක් ට්‍රැවල් කරනකොට මැක්ඩොනල්ඩ් එකේ ඩ්‍රයිව් ත්‍රූ වගේ ගන්නවා නම් මම අනිවාර්යෙන් එක්ස්ට්‍රා හොට් ගන්නවා. ඒතකොට ටික වෙලාව වැඩි වෙලාවක් කොෆි එකේ රස්නේ තියෙන නිසා. ඊට පස්සේ ස්ටීම් කරාට පස්සේ මිල්ක් එක ඒක දානවා එස්ප්‍රෙසෝ ෂොට් එකට උඩින්. ඊට පස්සේ තමයි thick milk foam එකක් එනවා අන්තිමට. ඊට පස්සේ මේක උඩින් දානවා පොඩ්ඩක් චොකලට් පවුඩර් ටිකක් ස්ප්‍රින්කල් කරනවා උඩින්. මම නම් ගොඩක් වෙලාවට ස්ප්‍රින්කල් කරන්නේ නැහැ මේක උඩින් දාන්නේ නැහැ චොකලට්. හැබැයි හරි කැපචිනෝ එක උඩින් පොඩි චොකලට් කුඩු ටිකක් දානවා ට්‍රැඩිෂනල් කැපචිනෝ එකට. ඊට පස්සේ තියෙන එක තමා ලාට කියන එක එකක් ළඟින් වගේ යනවා කැපචිනෝ එකට. හැබැයි තනිකර වෙනස්. එස්ප්‍රෙසෝ ෂොට් එක ගන්නවා. ඊට පස්සේ කැපචිනෝ එකට වැඩිය ස්ටීම් මිල්ක් දානවා ලාට එකට. මේකෙත් එන්නේ ලයිට් ෆෝම් එකක්. එහෙම නැතිනම් පෙන ලේයර් එක කැපචිනෝ එකට වැඩිය අඩුයි. එතකොට කැපචිනෝ එකේ තියෙන එස්ප්‍රෙසෝ ෂොට් එක ස්ටීම් මිල්ක් තියෙනවා. ඊට පස්සේ හරි thick milk foam එකක් තියෙන්නේ. ලාට එකේ එතකොට එස්ප්‍රෙසෝ ෂොට් එක තියෙනවා more steam මිල්ක් තියෙනවා ටිකක් කැපචිනෝ එකට වැඩිය ලයිට් ෆෝම් එකක් තමා තියෙන්නේ කැපචිනෝ එකට වඩා අඩු. ඒ වගේම තමයි මේ ලාට් එකේ චොකලට් පවුඩර් එකක් නැහැ. ඒකත් ඔයාලට මතක් කරනවා. ඔය දෙක තමයි ගොඩක් වෙලාවට මේ shops වල වැඩි හරියක් ඕඩර් කරන්නේ. ඒ වගේම තියෙනවා තව එකක් මේ ලාට් වලට එනකොට චායි ලාට් කියලා. චායි ලාට් එකත් ගොඩක් විදියට කියන්නේ අර මම කලින් එක්ස්ප්ලেইন කරපු විදියටම තමයි ලාට් එක හදන්නේ. හැබැයි මේකට මික්ස් කරලා තියෙනවා එක එක ස්පයිසස් මික්ස් කරපු එහෙම එකක් මම නම් පෞද්ගලිකව කැමති නැහැ ඒකට. ඊළඟට මගේ තවත් ෆේවරිට් එකක් තමයි ෆ්ලැට් වයිට් කියන එක. ෆ්ලැට් වයිට් එකේ තියෙන්නේ ලාට් එකට සිමිලර් හැබැයි ලාට් එකටත් වැඩිය අඩු ෆෝම් ප්‍රමාණයක්. එහෙම නැතිනම් පෙන ප්‍රමාණයක් තමා තියෙන්නේ. හැබැයි එස්ප්‍රෙසෝ චුට්ටක් වැඩි. කිරි ප්‍රමාණය දැන් මේක හරි විදිහට ගත්තොත් කිරි ප්‍රමාණය ගොඩක් වැඩි කැපචිනෝ එකට ලාට් එකට වැඩිය. ඒතකොට ටිකක් පෙන ගොඩක් අඩුවෙන් එන ටිකක් තික් ගතියට තමයි මේ කොෆි එක තියෙන්නේ. ඊළඟට මෝකා කියලා කියනවා. මේ මෝකා කියලා කියන්නේ චොකලට් මික්ස් කරලා හදපු එස්ප්‍රෙසෝ ෂොට් එකක් අරගෙන ස්ටීම් මිල්ක් එහෙම නැත්නම් තමන්ගේ කැමති මිල්ක් වර්ගයේ මික්ස් කරලා හදන කොෆි එකට ගොඩක් චොකලට් වලට ආස අයට මේ මෝකා එක ගන්නවා. ඉතින් ඔය චොකලට් වලට ආස කෙනෙක් නම් බය නැතුව මෝකා එකක් ගන්න. මේකට සමහර අය සීනි ඇඩ් කරලා ගන්නවා. සීනි ඇඩ් කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට මෝකා එකේ හරි ෆ්ලේවර් එකට හරි චොකලට් පවුඩර් එකක් ඒගොල්ලෝ මික්ස් කරන වෙනවා. හරි චොකලට් මික්ස් කරලා නම් ගන්නේ. හරිම රහයි මේක. දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන ඔය ලින්ඩ් කියලා චොකලට් එකක් තියෙන ඒගොල්ලෝගේ තියෙනවා මේ shops සමහර තැන්වල මේගොල්ලෝගේ තියෙනවා මේ එයාලගේ ඔතෙන්ටික් විදිහටම හදන ඒගොල්ලෝගේ ඔරිජිනල් චොකලට් එක දාලා හදන මෝකා එකක් එහෙම මාරම රහයි ඇඩික්ට් වෙනවා ඒක බිව්වට පස්සේ. මම අර ගොඩක් වෙලාවට චොකලට් ඩ්‍රින්ක්ස් බොන්නේ නැහැ. ඒ කියන්නේ මම ගොඩාක් චොකලට් ෆෑන් කෙනෙක්. ඩ්‍රින්ක්ස් චොකලට් ඩ්‍රින්ක්ස් ෆෑන් කෙනෙක් නෙවෙයි. හැබැයි මේ ලින්ට් එකේ තියෙන ඒ චොකලට් එක ඩ්‍රින්ක් එක නම් බිව්වොත් ඕනෙම කෙනෙක් කැමති වෙනවා. ඒකේ මොකද සීනි රහක් නෙවෙයි තියෙන්නේ. තනිකරම අර චොකලට් නිකන් අර්ති
ෆ්ලේවර් එකක් එන අමුතුම රහක් තියෙන. ඉතින් කවුරු හරි වෙන රටක හරි ට්‍රැවල් කරනකොට මේ ෂොප් එකක් තියෙනවා දැක්කොත් අනිවාර්යෙන් try කරන්න මේ කොෆි එක. ඒගොල්ලොන්ගේ authentic original කොෆි එක ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි චොකලට් වලට ආස නම්. ඊට පස්සේ තියෙනවා මැකියාටෝ කියලා. මැකියාටෝ කියලා කියන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකක් අරගෙන ඒ ෂොට් එක උඩින් හරිම ලයිට් මිල්ක් එහෙම නැතිනම් පොඩි ප්‍රමාණයක් මිල්ක් මික්ස් කරනවා. එතකොට ඒක ටිකක් ස්ට්‍රෝං. දැන් මම ගොඩක් වෙලාවට ටිකක් අර ෆුල් වෙලා වගේ ඉන්න වෙලාවට එහෙමනම් මැකියාටෝ එකක් ගන්නවා. වැඩ කරන දැන් ඔෆිස් එකේ එහෙම දැන් අපේ ඔෆිස් එකේ තියෙනවා කොෆි මැෂින් එකක්. ඒ කොෆි මැෂින් එකේ දැන් ඔය බැරිස්ටා මැෂින්ම තියෙනවා ඔටෝමැටික් ඒවා ගොඩක් වෙලාවට මෙහෙම ෂොප්ස් වල හයි කරලා තියෙන්නේ අපි කියන්නේ ඔෆිසස් වල හයි කරලා තියෙන්නේ ඒවා. දැන් අපේ එකේ තියෙනවා පොඩ් එකක් දැන් මට ඕගොල්ලන්ට කියන්න අමතකුණා. දැන් ඔය එස්ප්‍රෙසෝ මැෂින්ස් තියෙනවා ගෙවල් වල තියෙන. දැන් මං ගාවත් ඒ පොඩි මැෂින් එකක් තියෙනවා. පොඩ් කියලා කියන්නේ ඔය කොෆි එක බ්ලෙන්ඩ් කරලා ඔය වීඩියෝ එකේ වාට පේන විදිහට කොෆි එක බ්ලෙන්ඩ් කරලා පොඩි කැප්සියුල්ස් එනවා කඩෙන් ගන්න පුළුවන්. මේ කැප්සියුල්ස් රීෆිල් කරන්න තමන්ටම රීෆිල් කරන ඒවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙඩිමේඩ් ඒවා තියෙනවා එක එක ෆ්ලේවර්ස් එහෙම තියෙන. මේ කැප්සියුල් එක මැෂින් එකට දාලා ප්‍රෙස් කරලා බටන් එකේ බුවට පස්සේ තමන්ට ඕනේ කොෆි එක එනවා. දැන් අපේ ඔෆිස් එකේ තියෙනවා මේකේ ලොකු මැෂින් එකක් fully automated එකක්. තමන්ට ඕනේ මැකියාටෝද කැපචිනෝද ඒ ඕන එකක් ප්‍රෙස් කරාට පස්සේ ඒ වෙලාවෙම ඒක හැදිලා ඕනේ ප්‍රමාණයට මිල්ක් වැටිලා හැදෙනවා. ඉතින් තව මැෂින් වර්ග දෙකක් තියෙනවා. ඇත්තටම ඔෆිස් එකේ එකක් තියෙනවා ට්‍රැඩිෂනල් විදිහටම ඒකට ඕනේ කැපචිනෝ මොකක් හරි එක ප්‍රෙස් කරාට පස්සේ තමන්ට ඕනේ ඩ්‍රින්ක් එක ප්‍රෙස් කරාට පස්සේ උඩ තියෙනවා කොෆි බීන්ස්. ඒ වෙලාවෙ මේක බ්ලෙන්ඩ් වෙලා ඒ වෙලාවෙ මේ එස්ප්‍රෙසෝ ෂොට් එක වැදිලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒ කැපචිනෝ එක නම් ප්‍රෙස් කරන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයට හැදෙනවා. ඒක ෆුල්ම ස්ට්‍රෝං. අනිත් මැෂින් එක තමයි ඔය පොට් මැෂින් එක. ඉතින් ගොඩක් වෙලාවට මේ ඕස්ට්‍රේලියාවේ ගෙවල් වල එහෙම නැත්නම් ගොඩක් කොෆි වලට ආස කට්ටිය ගෙවල් වල මේක මේ පොට් මැෂින් එකක් පාවිච්චි කරනවා. මොකද ඒකට යන ඉඩ ප්‍රමාණය අඩු නිසා. ඔයාලට ෆොටෝ එකේ පේන විදිහට මේ වගේ මැෂින් එකක් තමයි පොට් පාවිච්චි කරන මැෂින් එක. ඊට පස්සේ තියෙන එක තමා ඩෙසර්ට් වලට ආසායට ගන්න පුළුවන් කොෆි එකක්. ඒකට අපි කියනවා ඇෆෝගට්ටෝ කියලා. මේකට අයිස්ක්‍රීම් බෝල් එකක් එහෙම නැතිනම් ගොඩක් වෙලාවට වැනිලා අයිස්ක්‍රීම් වගේ තමයි පාවිච්චි කරන්නේ. අයිස්ක්‍රීම් බෝල් එකක් ඩෙසර්ට් කප් එකකට දාලා ඒක උඩින් දානවා උණුසුම් එස්ප්‍රෙසෝ ෂොට්. එහෙම නැතිනම් කෙලින්ම එස්ප්‍රෙසෝ ෂොට් එක අයිස්ක්‍රීම් බෝල් එකට දානවා මෙල්ට් වෙලා යන විදිහට. ඉතින් කාට හරි කැෆේ එකකට ගිහිල්ලා කාලා වීලා Tamanට උණුසුම් පානයක් කොෆි එකක් වගේ බොන්න බැරි නම් මේක ඩෙසර්ට් එක විදිහට ඕඩර් කරන්න පුළුවන්. ඉතින් චොකලට් වැනිලා නෙවෙයි වැනිලා විතරක් නෙවෙයි චොකලට් අයිස්ක්‍රීම් මේ ෂොප් එක අනුව ඉතින් තියෙන අවේලබල් අයිස්ක්‍රීම් එකට ගන්න පුළුවන්. සමහරට එක තැන්වල මේක උඩින් නට්ස් දාලා එකේ කස්ටමයිසේෂන් කරලා ගන්න පුළුවන්. දැන් අර ඔයාලට මම ඔය උඩින් කියපු හැම එකක්ම Tamanට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. දැන් කැපචිනෝ එකට ඕන නම් මාස්මෙලෝස් දාලා ගන්නවා කට්ටිය. එක එක විදිහට Tamanට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. මම ඔයාලට එක්ස්ප්ලেইন කරේ ට්‍රැඩිෂනල් විදිහට මේ මෙනු එකේ එන විදිහ තමයි ඔයාත් එක්ක ෂෙයා කරගත්තේ. ඊළඟට තියෙනවා මෙනු එක සීතල රස්නේ දවස් වලට උණුසුම් විදිහට කොෆි ගන්න කැමති නැති කට්ටියට cold coffee variations කීපයක්ම තියෙනවා. ඒකේ තියෙනවා ice coffee cold brew අපි කියන්නේ කලින් අර explain කරපු විදිහට cold brew කරන ඒවා. ඊට පස්සේ nitro cold brew කියලා තියෙනවා. ice americano, ice latte, ice cappuccino, ice mocha. ඒ කියන්නේ ඔයාලට මම කලින් කියපු method ඒ වලට හදපු ඒ කොෆි එකම තියෙනවා සීතල කරලා. ඒ වගේම espresso tonic කියලා තියෙනවා, vietnamese ice coffee කියලා. මේ වගේ එක එක විදිහට තියෙනවා අලුත් මෙනු ගොඩක් ඇවිත් තියෙනවා. දැන් ඇවිත් තියෙනවා bubble tea පවා. ඒ කියන්නේ coffee එකට හදලා ice coffee එකට bubble tea දාන. එහෙම නැතිනම් normal විදිහට bubble tea එක ගන්නවා නම් coffee flavored bubbles තියෙන bubble tea ගන්න පුළුවන්. ඉතින් විවිධ විදිහට මේක තියෙනවා. ඉතින් ප්‍රධාන විදිහට coffee shops වල වැඩියෙන්ම order කරන ඒවා තමයි cappuccino, ලාටේ, මෝකා, මැකියාටෝ කියන හතර. ඔය හතර ඔයාට කැමති විදිහට ඔයා බිටර් එකක්ද කැමති, වැඩියෙන් මිල්ක් දාලාද කැමති, චොකලට් ෆ්ලේවර්ද කැමති කියන එක හරියට අවබෝධ කරගත්තොත් ඔයාට අවශ්‍ය වාගේ කැමති ෆ්ලේවර් එකට ඕනේ කොෆි එක හරියටම ඕඩර් කරන්න පුළුවන්. එතකොට මේකේ ඔයා ගන්නකොට ගොඩක් වෙලාවට තියෙනවා shops වල ඔයාට small එකක් ගන්න පුළුවන්, medium, large
ඊට පස්සේ සමහර තැන්වල මේක වෙන වෙන විදිහටත් තියෙනවා ෂෝට්, මීඩියම්, ටෝල් ඒ සයිස් එක අනුව නම් කරලා ඉතින් එක එක විදිහට ඒ කොෆි ෂොප්ස් අනුව ඒවා නම් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට වැඩි කොෆි ප්‍රමාණයක් ඕන නම් ලාර්ජ් එකක් හරි ටෝල් එකක් හරි එහෙම ගන්නත් පුළුවන්. ඊළඟට මම ඔයත් එක්ක ඔයාගේ දැනුම පිණිස ෂෙයා කරගන්නම් මේ කොෆි කල්ට් එකට ඔයා බහිනවනම් හරියට කොෆි වලට එනවනම් දැනගන්න ඕනේ මේ කොෆි හා බැඳුණු ඉක්විප්මන්ට්ස් මොනවද කියලා. එහෙම නැත්නම් අර කලින් ගියපු කොෆි හදන්න පාවිච්චි කරන බඩු මොනවද? සමහරට ඔයාට මේකම ටික ටික එකතු කරගන්න කැමති නම් බයි කරන්න කැමති නම් ඒ දේ උනත් කරගන්න පුළුවන් දැනගත්තට පස්සේ. ඉතින් පළවෙනිම දේ තමයි එස්ප්‍රෙසෝ මැෂින් එකකට කැමති කෙනෙක් ඉන්නෝ නම් ඒ මැෂින් එක ටිකක් ගණන් වැඩි සාමාන්‍යයෙන් ඩොලර් 200 විතර එන්ට්‍රි ලෙවල් එකෙන් හොඳ මැෂින් එකක් මං කියන්නේ ගොඩක් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි සාමාන්‍යයෙන් හොඳ එකක්. හරියට මිල්ක් ස්ටීම් කරන සහ ග්‍රයින්ඩ් එකයි ඔක්කොම එන මැෂින් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 350ක් 500ක් වගේ කොස්ට් එකක් එනවා. අඩුවට තියෙන ඒවට වැඩිය කවුරු හරි ඉන්වෙස්ට් කරනවා නම් කොෆි මැෂින් වල දැන් මගේ යාළුවෝ ගොඩක් කොෆි මැෂින් වල කොෆි මැෂින් අරන් තියෙනවා නැත්නම් ප්‍රසන්ට් එකක් විදියට හරි හම්බෙලා තියෙනවා. එතකොට ඒ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න ඕනේ. ඒ බ්‍රෑන්ඩඩ් එකක් ගත්තට පස්සේ දීර්ඝ කාලිනව පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් අවුරුද්දෙන් දෙකකින් කැඩෙන්න පුළුවන්. එතකොට එස්ප්‍රෙසෝ මැෂින් එකක් තමා ප්‍රධානම තේ තමන්ගේ ගෙදර කොෆි මේ කොෆි වලට බැහැලම වැඩේ කරනවනම් ඉතින් එස්ප්‍රෙසෝ මැෂින් එකකට ඒ වගේ ගාණක් වියදම් කරන්න බැන්නම් ඊළඟට යන්න පුළුවන් කොෆි පොඩ් මැෂින් එකක්. එහෙම නැත්නම් කොෆි පොඩ් පාවිච්චි කරලා මම ඔයගොල්ලන්ට කලින් කියපු මැෂින් එක ෆොටෝ එකේ පේන විදිහට මේවා ඔයාට affordable ගණන් විදිහට ගන්න පුළුවන්. ඩොලර් 50ට 60ට විතර සාමාන්‍යයෙන් හොඳ මැෂින් එකක් ගන්න පුළුවන්. ඒකෙත් ගණන් වැඩි වෙනවා. ඔයාට මිල්ක් හීට් කරන එහෙම නැත්නම් මිල්ක් ෆ්‍රොත් කරන එහෙම නැත්නම් පෙන හදන ඒ ඔප්ෂන් එකයි ඒ ඔක්කොම එන ඒවා තියෙනවනේ. ඉතින් ඇඩ් ඔන්ස් එනකොට මැෂින් එකේ ගාණ වැඩි වෙනවා. හැබැයි බේසික් එස්ප්‍රෙසෝ ෂොට් එකක් ගන්න පොඩ් එක පාවිච්චි කරලා මැෂින් එකක් ඩොලර් 50ක විතර ඉඳන් උඩට ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක් වගේ තියෙන වෙලාවක ඔයාට පිටරට වගේ නෑදෑයෙක් හරි යාළුවෙක් හරි ඉන්නවනම් මොනවද ගේන්න ඕනි කියලා එහෙම අහනවනම් කොෆි වලට ආස කෙනෙක් ඉන්නවනම් ඔන්න කියන්න දෙයක් මේ වගේ දෙයක් ගෙනත් දෙන්න කියලා පුළුවන් නම් ආදරය කරන කෙනෙක්ට. ඉතින් ලංකාවෙන් ගන්න ඕන ටැක්ස් එහෙම ටිකක් ගන්න වැඩි වෙන්න පුළුවන් නේ. ඊළඟට කොෆි මැෂින් එකේ තියෙන දේ තමයි දැන් එස්ප්‍රෙසෝ මැෂින් එකක් ගෙදර තියෙන කෙනෙක්ට මේකේ හැන්ඩල් එකක් තියෙනවා. ඒ හැන්ඩල් එක අරගෙන තමයි බ්ලෙන්ඩ් කරපු කොෆි ටික මැෂින් එකෙන්ම බ්ලෙන්ඩ් වෙනවා නම් සමහරට ගොඩක් මැෂින් වල තියෙන්නේ හැන්ඩල් එක අපි ඒකට කියනවා පෝටා ෆිල්ට් එක කියලා. පෝටා ෆිල්ට් එක හයි කරලා ග්‍රයින්ඩ් කරාට පස්සේ මේකටම තමා ගොඩක් වෙලාවට ගෙවල් වල තියෙන මැෂින් වල කොෆි ටික වැටෙන්නේ. එහෙම නැත්නම් shops වල තියෙන එහෙම නැත්නම් ඔයාගේ ග්‍රයින්ඩ් එක වෙනම නම් තියෙන්නේ ග්‍රයින්ඩ් කරලා මේකට මේ පෝටා ෆිල්ට් එකට වෙනම කොෆි ටික දාලා පොඩ්ඩක් ටැප් කරලා ඒකට අපි කියනවා මේ ඒ හැන්ඩල් එකත් එක්ක ඔයාලට මේ ෆොටෝ එකේ පේන විදිහට ඊවන් විදිහට මැෂින් එකට හයි කරන්න කලින් ඊවන් විදිහට කොෆි ටික දාලා තමා මේක පාවිච්චි කරන්න. මැෂින් එකේ මේ කොෆි එන එක එහෙම නැත්නම් ඒ හෙඩ් එකට අපි කියනවා ගෲප් හෙඩ් එක කියලා. එතනින් කොෆි එන තැනට මම ඔයාලට ඇරෝ එකක් දාලා තියෙනනම් ඔයාලට දැනගන්න. ඒ වගේ තමයි මම කලින් කියපු විදිහට මේ හැන්ඩල් එකට කොෆි දැම්මට පස්සේ ඒක හරියට කම්ප්‍රෙස් වෙලා එහෙම නැත්නම් ඊවන්ලි තියෙන්න ඕනේ කොෆි ෂොට් එකක් ගන්න කලින් ඒක බැලන්ස් කරන්න අපි කියනවා ටැම්පර් එක කියලා. මෙන්න මේ වගේ ටූල් එකක් පාවිච්චි කරනවා හරියට කොෆි එක ඊවන්ලි බෙදන්න. ඒක පාවිච්චි කරාට පස්සේ තමයි හරියට ඔයාට ඊවන් විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් කොෆි ෂොට් එකක්. ඊට පස්සේ තියෙනවා මැෂින් එකේ මිල්ක් සම්බන්ධයේ ඇඩ්-ඔන්ස් තියෙන මැෂින් එකක් ගත්තොත් ස්ටීම් බොන්ඩ් එක. ඒ ස්ටීම් බොන්ඩ් එකෙන් තමයි ඔයාට මේ මැෂින් එකේ පේන විදිහට තමන්ට අවශ්‍ය මිල්ක් හීට් කරගන්න ස්ටීම් එක පාවිච්චි කරලා කොෆි එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි කියනවා ස්ටීම් බොන්ඩ් එක කියලා. ඒ වගේම ග්‍රයින්ඩ් එක මම ඔයාලට කලින් එක්ස්ප්ලেইন කරා මේ වගේ විවිධ ග්‍රයින්ඩර්ස් ඔයාලට ගන්න පුළුවන්. ග්‍රයින්ඩ් කරගන්න එක ග්‍රයින්ඩර්ස් උත් තියෙනවා ලොකු ගණන් වලට හරියටම ග්‍රයින්ඩ් කරගන්න පුළුවන් විදිහට වෙනම ග්‍රයින්ඩ් එක ගන්නවනම්. ඒ වගේම තියෙනවා මිල්ක් පිචර් එක කියලා අපි කියනවා. මෙන්න මේ ජග් එකට ගොඩක් වෙලාවට මේක ඇලුමිනියම් වලින් තමයි හදලා ස්ටේන්ලස් ස්ටීල් එහෙම නැත්නම් අපි කියනවා සුදු යකඩ වලින් හදලා තියෙන්නේ මේක. මේකේ තමයි අර ස්ටීම් බොන්ඩ් එක පාවිච්චි කරලා මිල්ක් රත් කරන්න පාවිච්චි කරන්නේ කොෆි ෂොප්ස් වල. එහෙම නැත්නම් ගෙදර හදනවා නම් මේකේ විශේෂත්වය තමයි මේක
සුදු යකඩ වලින් එහෙම නැත්නම් හදලා තියෙන නිසා ඔයා ස්ටීම් කරනකොට අර තර්මෝමීටර් එකක් නැතුව උනත් තමන්ගේ අතින් ටච් කරලා හීට් එක බලා ගන්න පුළුවන්. කොච්චර හොඳට රත් වෙලාද තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට රත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකත් ගොඩක් වෙලාවට බැරිස්ටා කෙනෙක් බැරිස්ටා කියන්නේ කොෆි හදන කෙනෙක් දන්නේ නැති කෙනෙක් අහනවා නම් කොෆි ෂොප් එකක කොෆි හදන කෙනාට අපි කියනවා බැරිස්ටා කියලා. එතකොට මේ බැරිස්ටා එහෙම නැත්නම් ඔයා ගෙදර හදන කෙනෙක් නම් ඔයාට හීට් එක බලා ගන්න හරි පහසුයි මේ වගේ මග් එකක් තියෙනවා නම්. ඒ වගේම තමයි මිල්ක් ෆ්‍රොත් මේක කියලා අපි කියනවා. මිල්ක් ෆ්‍රොත් මේක එක වෙනස් වෙනවා සමහරවිට මැෂින් එකත් එක්කම එන්නේ නැති එකක් ගත්තොත් ඔයාට වෙනමම ගන්න පුළුවන් ටිකක් ගණන් වැඩි මේ වගේ මිල්ක් ෆ්‍රොත් ඒවත් තියෙනවා. ඒ කියන්නේ මේ ෆ්‍රොත් හදන ඒවා මොකද කැපචිනෝ වගේ බොන්න කැමති කෙනෙක්ට මිල්ක් ෆ්‍රොත් එක හදාගන්න වෙන නැත්නම් පෙන ප්‍රමාණය හදාගන්න එපයි. ඔයාලට ස්පෙන්ඩ් කරන්න ටිකක් බජට් වගේ යනවා නම් දැන් මෙන්න මේ වගේ මැෂින් එකක් ගන්න පුළුවන් පොඩි ගැජට් එකක්. මං ගාවත් මේවා කීපයක්ම තියෙනවා. මං ඔය යාළුවන්ගේ ගෙවල් වල එහෙම යනකොටත් මං අඳුරන කට්ටියට මේවත් දීලා තියෙනවා. මොකද මේ හරිම අඩුවට ගන්න පුළුවන් මේ වගේ දේවල් යාළුවන්ට මේ මිල්ක් ෆ්‍රොත් මේ බැටරි දෙකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඔය IKEA එකේ එහෙම තියෙනවා ගන්න. දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මම පාවිච්චි කරනවා මේ කිරිපිටි දාලා තේ හදනවා නම් හරියට කිරිපිටි මික්ස් කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා හොඳ ක්‍රීමි ෆ්ලේවර් එකක් ගන්න විදිහට අපි අර හැන්දෙන් මේක අර අපි යාරේ දානවා කියලා හදන්නේ. ඒ යාරේ දාලා හදන විදිහටම යාරේ දාන්නේ නැතුව ඔයාගේ මග් එකේ විතරක් මේ පාවිච්චි කරලා මේ මැෂින් එක පාවිච්චි කරලා හරි ක්‍රීමි ෆ්ලේවර් එකක් තියෙන විදිහට තේ එකක් උනත් හදාගන්න පුළුවන්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකක් ගන්නවා eBay එකේ එහෙම උනත් ඕඩර් කරන්න පුළුවන්. ටිකක් ක්වොලිටි එකක් ගන්නවා නම් Amazon එකෙන් වගේ ඕඩර් කරන්න පුළුවන් නම් හොඳ ඒවා තියෙනවා. ඕඩර් කරන්න ඩොලර් 2-3ට වගේ IKEA එකේ තියෙනවා. ඉතින් පිට රටේ ඉන්න යාළුවෙක් IKEA එකක් තියෙන රටක වගේ නම් ඉන්නේ ලංකාවට එනකොට කියන්න මචං මේක පුළුවන් නම් මට ගෙනත් දෙන්න කියලා පොඩි ගාණක් වෙන්නේ. ඉතින් යාළුවෝ උනක් ගෙනත් දෙයි ගණන් අඩු නිසා ඒකට යාළුවට කරදරයක් වෙන්නේ නැහැ. ඔයාටත් තෑග්ගක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා තර්මෝමීටර් එක. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ තර්මෝමීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කිරි රත් වෙන ප්‍රමාණය දැනගන්න. මොකද ඒ රත් වෙන ප්‍රමාණය අනුව තමයි ඔයාගේ කොෆි එකේ හරි ෆ්ලේවර්ස් ගන්න පුළුවන්. ඕනකට වැඩි ඕවර් හීට් වුණ සමහරට වෙලාවට කොෆි එකේ ෆ්ලේවර්ස් මැරෙන්න පුළුවන් නිසා අපි කියනවා ඒවා ෆ්ලේවර්ස් රැක ගන්න පුළුවන් විදිහට හරියට හදනවා නම් නියමිත ප්‍රමාණයට තර්මෝ එක එහෙම නැත්නම් හීට් එක මේන්ටේන් කරන්න ඕනේ. එතකොට මේ වගේ තර්මෝමීටර් එකක් ඕන වෙයි. ඉතින් ගෙදරක වගේ හදන කෙනෙක්ට මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තියෙනවා ලාටේ ආර්ට් ටූල්ස් කියලා. ඒවට ඔය තියෙනවා පොඩි නීඩල්ස්, ස්ටෙන්සිල්ස් මේ ඔයාට මේ ෆොටෝ එකේ පේන විදිහට අර ගොඩක් වෙලාවට තියෙන ආර්ට් දාලා හංසේව දාලා හાર્ඩ් දාලා එක එක විදිහට තියෙන්නේ අර කොෆි එක උඩින් තියෙන ක්‍රීම් ලේයර් එකට වැඩක් ඉඩ දාලා. ඉතින් මේවා හදන්න මේ වගේ ගැජට් බජට් පාවිච්චි කරනවා. ඉතින් හොඳට එක්ස්පීරියන්ස් කෙනෙක් නම් අර බැරිස්ටා කෙනෙක් නම් මේ ටූල්ස් මොකුත් නැතුව මේ එස්ප්‍රෙසෝ ෂොට් එක උඩින් කොෆි එහෙම නැත්නම් ඒ කොෆි බ්ලැක් කොෆි එක උඩින් මිල්ක් දාන ගමන් ඒ මිල්ක් පිචර් එක පාවිච්චි කරලා අතේ හුරුවට හරි ලස්සන වැඩ දානවා. හાર્ට් එන විදිහට එහෙම නැතිනම් හංසය එන විදිහට ඒක වෙනමම ආර්ට් එකක්. ඉතින් ඒකට අවුරුදු ගාණක් අත හුරු වුණාට පස්සේ කරනවා මේ කිසිම ටූල් එකක් නැතුව. ඊට පස්සේ මේ වගේ පොඩි ඩිජිටල් ස්කේල්ස් පාවිච්චි කරනවා කොෆි ප්‍රමාණය හරියට මැනගන්න. ගෙදර ඉඳන් කරන කෙනෙක් හරි ෂොප් එකේ ඉඳන් හරි කරන ඒ හරිම ෆ්ලේවර්ස් ගන්න ඕනේ ප්‍රමාණයට කොෆි මැනගන්න. ඒ වගේම මේ වගේ ඩෝසින් කප් කියලා එක එක කප්ස් පාවිච්චි කරනවා. ඉතින් මේවා නම් ගෙදර වගේ පාවිච්චි කරන ඒවට විශේෂ වෙන්නේ නැහැ. ඒ වගේම shops වල තියෙනවා knock box කියලා මේ වගේ එකක්. මේක තියෙන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකක් ගත්තට පස්සේ හැන්ඩල් එකේ තියෙන කොෆි එක හරියට තික් වෙනවා. ඒක නිකන් හරි හයිය වෙනවා ස්ටීම් එක මේක ප්‍රෙෂර් වෙලා ගියාට පස්සේ ඉතින් මේක නිකම්ම ගන්න බෑ. එතකොට මේක අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදිහට මේ නොක් ගහනවා. එතකොට තමයි කොෆි එක හැලෙන්නේ බින් එකට. ඉතින් ඒ වගේම විවිධ මේ මග්ස් වර්ග තියෙනවා. එස්ප්‍රෙසෝ ෂොට්ස් එකක් විතරක් බොනවා නම් මේකට චූටි මග්ස් වර්ග ලස්සන ලාටේ මේ ග්ලාසස් වෙනම තියෙනවා. කැපචිනෝ බොන ග්ලාසස් වෙනම තියෙනවා. ඉතින් කැෆේ එකක් වගේ කරනවා නම් මේ තමන්ට ගැලපෙන ලස්සන මග්ස් කප්ස් මේවා තෝරගන්න එකෙන් හරි යුනික් එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් කස්ටමර් කෙනෙක්ට. ඉතින් කවුරුහරි කොෆි ෂොප් එකක් දාන්න හිතන් ඉන්නවා නම් මේවා ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඉතින් දැන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොෆි හැදෙන්නේ කොහොමද, මොනවද තියෙන කොෆි වර්ග ඉන්න නවුට් ගොඩක් දේවල් දැනගත්තා. හැබැයි අපි බලමු මේ
කොෆි වලට ඇයි අපි ගොඩක් ඇඩික්ට් වෙන්නේ? කොහොමද මේ කොෆි අපේ ඇඟට ගිහුවාම අපේ මොලේ වැඩ කරන්නේ කියලා. එතකොට ඔයාට හරි හොඳට දැනුම තියෙනවා මේක ඇඟට වැටුණ ගමන් මොකද මේ වෙන්නේ කියලා. අපිට මේ කික් එකක් වෙන්නේ ඇයි මේකට ඇඩික්ට් වෙන්නේ කියලා. ප්‍රධානම දේ තමයි කොෆි වල තියෙන කැෆේන් කියන සංඝටක. එහෙම නැත්නම් කෙමිකල් එක නිසා තමයි අපි ගොඩක් වෙලාවට ඇඩික්ට් වෙන්නේ. මේක මොලේට ගියාට පස්සේ වෙන ක්‍රියාකාරකමක් නිසා ගොඩක් වෙලාවට අපිට මේ කොෆි වලින් තියෙන බූස්ට් එක වෙනවා. ඒක ටිකක් ඔයාට තව ටිකක් පැහැදිලි කරනවා නම් අපේ මොලේ ගොඩක් වෙලාවට මේ ඇක්ෂන්ස් වෙන්නේ අපේ ෆීලිං, ටයර්ඩ්නස්, සතුට හැදෙන අපිට සතුට ෆීල් වෙන මේ හැම දෙයක්ම වෙන්නේ කෙමිකල් බේස් කරගෙන විවිධ කෙමිකල්. එතකොට මොලේ තියෙනවා ප්‍රධාන විදිහට ප්‍රොඩියුස් කරන කෙමිකල් එකක් ඇඩිනෝසින් කියලා බයෝ වගේ කරපු කෙනෙක් දන්නවා ගොඩක් වෙලාවට. මේ කෙමිකල් එකෙන් තමා අපිට ටයර්ඩ්නස් එහෙම නැත්නම් අපි ෆීල් ටයර්ඩ් කියලා ඒ ෆීල් වෙන කෙමිකල් එක අපි කෙමිකල් එකක් කියලා මතක තියාගන්න ඕන, නම් මතක තියාගන්න නැතුව. එතකොට මොලෙන් මේ කෙමිකල් එක හැදුනාම තමයි අපි ගොඩක් මහන්සිලා ඉන්නකොට ඒක අපිට ෆීල් වෙන්නේ. හැබැයි කැෆේන් වලින් කරන දේ තමා මේ රසායනික ඒ කියන්නේ මේ කෙමිකල් එක බ්ලොක් කරනවා. එතකොට අපේ මොලේට සංඥාවක් යනවා, සරල විදිහට කියන්නේ මොලේට සංඥාවක් යනවා කැෆේන් ඒක බ්ලොක් කරපු ගමන් අපිට ටයර්ඩ් නෑ කියලා. ඒ කියන්නේ මොලේ පොඩි රැවටීමකට ලක් වෙනවා. අපිට මහන්සි නෑ කියන එක ෆීල් වෙනවා. ඉතින් මේකත් එක්ක අපිට අර තියෙන අර මහන්සි ගතිය නැති වෙලා අපේ තියෙන ඇලර්ට්නස් එක, එනර්ජි එක, එහෙම නැත්නම් හයි ફોකස් කරලා කරන වැඩක් නම් ඒකට ફોකස් කරලා කරන්න පුළුවන් එක ටිකක් වැඩි වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක දීර්ඝ විදිහට පාවිච්චි කරනකොට වැඩි විදිහට මේක බ්ලොක් කරන්න හොඳ නෑ. ඒ කියන්නේ අපේ ඇඩික්ට් වෙනවනේ. ඒ කියන්නේ කාලෙත් තිස්සේ මේක පාවිච්චි කරන්න නැත්නම් කියන්නේ දිගටම කොෆි වලට ඇඩික්ට් වුණ කෙනෙක් නම් මේක නැතුව වැඩක් කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. අර සමහර කට්ටිය ඉන්නේ නේද ලීක හරි සිගරට් හරි වලට බැහැ වුණ කට්ටියට වේවුලනවා වැඩක් වයි කරන්න බැරි විදියට. ඒ වගේ වෙන්නේ නැහැ. ඊට සිමිලර් දෙයක් වෙනවා. වාට කොෆි නැතුව නිකන් මොකුත් වැඩක් කරන්න බැරි තත්ත්වයට වගේ පත් වෙනවා. කොෆි ඕන වෙයි වාට වැඩක් කරන්න ફોකස් වෙන්න. ඉතින් ඒක ගැන පොඩි අවබෝධයක් තියාගන්න. ඒ වගේම තමා ඩෝපමීන් කියන බූස්ට් එකක් වෙනවා. එහෙම නැතිනම් මේකත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපි ඇඩික්ට් වෙන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඩෝපමීන් කියන්නේ මොකක්ද කියලා. අපිට සතුට ට්‍රිගර් කරන කෙමිකල් එකක් තමයි ඩෝපමීන් විතර නෙවෙයි, තව කෙමිකල් ගොඩක් තියෙනවා. ඒ නිසා ප්‍රධානම දෙයක් තමයි මේ ෆීල් ගුඩ් කියලා අපිට ෆීල් වෙන මේ ෆීලින් එක එන්න හේතු වෙන එක රසායනික ද්‍රව්‍යයක් තමයි ඩෝපමීන් කියන එක. ඉතින් මේ කොෆි වලින් මේක කැෆේන් වලින් මේක බූස්ට් කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒක නිසා තමයි නිකන් අර අපි කොෆි බීපුවම 아무තු කික් එකක් එන්නේ. ඒක ලොකු හේතුවක් වෙනවා අපිට කොෆි වලට ඇඩික්ට් වෙන්නත් කාලයක් එක්ක යනකොට. ඉතින් මේ කැෆේන් ඒ ඩෝපමීන් බූස්ට් එක වෙන නිසා අපේ ප්ලෙෂර් කියලා එහෙම නැත්නම් අපේ ඇඟේ තියෙනවනේ නැචරල් රිවෝඩ් සයිකල් එකක්. එතකොට මේ රිවෝඩ් සයිකල් එක මේ හරියට ඒකන වැඩ කරලා ඒක නිකන් අර ඇඩික්ට් වෙන තත්ත්වයට පත් වෙනවා. කාලෙත් ඒක නිකන් හරියටම වැඩ කරන්නේ අර නිකොටින් ඩ්‍රග්ස් වලට වගේම තමයි ඒ සිමිලර් මෙතඩ් එකක් තමයි මෙතනදී වෙන්නේ. තමන්ගේ ඩෝපමීන් බූස්ට් වෙලා කැෆේන් කියන කෙමිකල් එක නිසා. ඉතින් කැෆේන් වලට අමතරව අපේ ඇඟට එකතු වෙනවා කොෆි බොනකොට විවිධ කෙමිකල්ස් මේ කැෆේන් වලට අමතරව. ඉතින් මම ඔයාලට ඒ වගේ නම් කියලා කන්ෆියුස් කරන්නේ නැහැ. හැබැයි ඒවා උදව් වෙන්න පුළුවන් අපේ ඇඟේ තියෙන බ්ලඩ් රෙගියුලේට් කරන්න, ඒ කියන්නේ sugar රෙගියුලේට් කරන්න උදව් වෙන කෙමිකල් වර්ග තියෙනවා. අපේ මෙටබොලිසම් එක හරි විදිහට ඒ කියන්නේ කන්ට්‍රෝල් වෙන කෙමිකල් තියෙනවා. ඒ වගේම අපේ එනර්ජි ලෙවල් එක හරියට බැලන්ස් වෙන ස්ටඩි විදිහට තියෙන කෙමිකල් තියෙනවා. ඒ වගේම තමයි මේ චොකලට් වල තියෙන අර බ්‍රේන් එක ස්ටිමියුලේට් වෙන ફોකස් කරන්න පුළුවන් රිලැක්සේෂන් ෆීලින් එකක් එන කෙමිකල්ස් ඒවත් තියෙනවා කොෆි වල. ඒ වගේම තමයි ඇන්ටිඔක්සිඩන්ට් කියන ඔය ගොඩක් වෙලාවට බෙරීස් වල, බ්ලූබෙරීස් වල එහෙම තියෙනවනේ බෙරීස් කැටගරි එකේ මේක යනවා නිසා කොෆි වල මං හිතන්නේ මේක ඇත්තේ ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන නිසා අපේ ඇඟේ තියෙන ඉන්ෆ්ලමේෂන් රෙඩියුස් කරන්න උදව් වෙනවා. ඒ වගේම දීර්ඝ කාලිනව අපේ මොලේ තියෙන මේ බ්‍රේන් ෆන්ක්ෂන්ස් හරි විදිහට වැඩ කරන්න උදව් කරනවා කියලා තියෙනවා. ඉතින්
ඒවා හරියටම කොහොමද කියලා ඉතින් රිසර්ච් ගැන හොයපු දේවල් ගැන හෙව්වොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මොනවද මෙඩිකල් ඇඩ්වයිස් එකක් නෙවෙයි දුන්නේ. ඒවා නිකන් අර තමන්ගේ දැනුම පිණිස අර එහෙම කියලා දීර්ඝ විදියට මේවා පාවිච්චි කරන්න එකෙන් ඉතින් හොඳක් වෙන්න ඕනම දෙයක් ඕනට වැඩිය ඕනෙම නැහැ කියනවනේ. ඒ නිසා ඔයා නිකන් අර මැද ලෙවල් එකක් තියාගන්න කොෆි පාවිච්චි කරන්න යනකොට ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ කොෆි සාමාන්‍යයෙන් දවසකට කොෆි 4ක් 5ක් අතර වගේ ප්‍රමාණයකට හෙල්ති කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු ඒවා ගැන තව ටිකක් වැඩි විස්තර ටිකක් එපිසෝඩ් එක ඉවර කරන්න කලින්. දැන් අපි ඔය කලින් කිව්වනේ මේ එක එක කෙමිකල් නිසා මොලේට හොඳ දේවල් වෙනවා කියලා. හැබැයි ඒ වගේම තමා ඒකේ අපේ ඔය කික් එක දිගටම තිබිලා අපේ ඇඟෙන් කැෆේන් නැති වුණ ගමන් එක පාරම අපේ සිස්ටම් එක මේ කැෆේන් මත නම් ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. එක පාරම අපිට ටයර්ඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොලේට එක පාරම ඒක මහන්සිය එක පාරම දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔළුවේ කැක්කුම එන්න පුළුවන්. උදේට නිකන් අර කිසිම කොෆි වලට උදේට හොඳටම ඇඩික්ට් වෙලා නම් ඉන්නේ කොෆි එක බොනකන් කිසිම මූඩ් එකක් නැතුව තනිකරම මූඩ් අවුල් ගිහින් වගේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පොඩ්ඩක් කතා කරමු මේ කොෆි සම්බන්ධව තියෙන මිත් කීපයක් ගැන. කැෆේන් ඇඟට එහෙම නැතිනම් පළවෙනි එක තමයි කැෆේන් ඇඟට ගොඩක් ඩේන්ජරස්. එහෙම නැතිනම් ඒක ගොඩක් හානි කරයිද කියන එක ගැන. ඒක දැනට කරලා තියෙන රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා අපිට සාමාන්‍ය 400 මිලිග්‍රෑම්ස් වගේ දවසකට ගන්න පුළුවන් කියලා. නැතිනම් ආසන්න වශයෙන් කොෆි කප්ස් 4ක් විතර හොඳටම හෙල්ති කියන එක තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක සමහර අය ඉන්නවා මගේ යාළුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් දවල් 12ට පස්සේ එයා කොෆි එකක් බිව්වොත් රෑට නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ එයා ගොඩක් කැෆේන් වලට මේ හොඳටම සෙන්සිටිව්. එතකොට ඒක ඇඟෙන් නැගට වෙනස් වෙන්න පුළුවන්. දැන් මට සාමාන්‍යයෙන් රෑ නිදාගන්න විනාඩි 30කට විතර පවා කලින් කොෆි ගත්ත ගමන් නිදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මම එහෙම කිව්වට මම මේ ළඟදී පොඩ්කාස්ට් එකක් ඇහුවා. මේ හියුබමන් ලැබ් කියලා පොඩ්කාස්ට් එකක් තියෙනවා. ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ලෙක්චරර් කෙනෙක් කරන ගොඩක් ෆේමස් නියුරෝ සයන්ස් ගැන කතා කරන පොඩ්කාස්ට් එකක්. ඉතින් මේකේ මේ ලෙක්චර් එක්ස්ප්ලেইন කරනවා අපි කැෆේන් වලට කොෆි බීලා නිදාගන්න පුළුවන් වුණත් ඒක කරන්න පුරුදු වෙන්න එපා කියලා. මොකද අපි නොදන්නවා වුණාට අර නිින්දෙදි වෙන ෆන්ක්ෂන්ස් බ්‍රේන් එකේ වෙන සමහර ෆන්ක්ෂන්ස් නතර වෙලා ඊට පහුවදා පොඩ්ඩක් ටයර්ඩ්නස් ගතිය වැඩි වෙන්නේ ෆන්ක්ෂන්ස් හරියට වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කැෆේන් නිසා. ඉතින් ඒකත් මම මේ ළඟදී ඉගෙන ගත්තේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. පුළුවන් නම් ඔයාලා මේ පොඩ්කාස්ට් එක ඉංග්‍රීසි වලින් තියෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ගොඩක් වටින කරුණු තියෙනවා කොහොමද වැඩක් කරනකොට ෆෝකස් කරන්නේ හරියට මේ බ්‍රේන් එකේ ෆන්ක්ෂන්ස් ගැන එක්ස්ප්ලেইন කරලා ප්‍රොෆෙසර් කෙනෙක් කරන පොඩ්කාස්ට් එක ගොඩක් ප්‍රසිද්ධයි. මේ පොඩ්කාස්ට් එක ඩොක්ටර් හියුබමන් ලැබ් කියලා තමයි තියෙන්නේ. හියුබමන් ලැබ් කියලා YouTube channel එකේ නම ගිහින් බලන්න. ඒ වගේම තමයි කැෆේන් දීර්ඝ කාලීනව ගොඩක් විදියට ගත්තාම අපේ ඇන්සයිටි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හાર્ට් වල ප්‍රොබ්ලම් වෙන්න පුළුවන් කියලා ඉංගි බිංගි පල කරලා තියෙනවා රිසර්ච් වලින්. ඒ වගේම තමයි මේ ඩයිජෙස්ටිං ඉෂුස් අපි කියන්නේ අර සමහර අයට කොෆි බීපුවාම බඩ වේලෙන ගතිය වගේ තියෙනවනේ. එහෙම නැත්නම් කෑම දිරවන්නේ නැති ගතිය තියෙනවා. සමහර කෙනා මේ අයන් ඇඟට උනන්නේ නැති ප්‍රශ්න තියෙනවා කාපු ගමන් කොෆි බොනවා නම්. ඉතින් මේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔයා කොෆි ෆෑන් කෙනෙක් වෙනවා නම් කොෆි වලට ඇඩික්ට් වෙලා නම් ඉන්නේ හෙල්ති විදිහට කරන්නත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම තමා කොෆි බීවහම අපේ ඇඟ වේලෙනවා. එහෙම නැතිනම් ඩිහයිඩ්‍රේට් වෙනවද කියන එක ගැන පොඩි කතාවක් තියෙනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. කොෆි වල තියෙන ඒ කෙමිකල් එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි කියන්නේ මූත්‍රා කරන්න ඕනේ අවශ්‍යතාවය පොඩ්ඩක් වැඩි වෙන ප්‍රශ්නයක් තියෙනවා ඒ කෙමිකල් එක නිසා. ඒ නිසා ඒකට හරියන්න අපි වතුර ප්‍රමාණයක් වැඩියෙන් කන්සියුම් කරන්න ඕනේ. එතකොට එහෙම නැත්තුව ඇඟ කොෆි නිසාම වේලෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒ වගේම තමයි ඩාර්ක් රෝස්ට් කොෆි අපි කියන්නේ අර කලින් කතා කරේ වැඩියෙන් රෝස්ට් කරපු කොෆි වල කැෆේන් වැඩියෙන් තියෙනවා කියලා පොඩි මතයක් තියෙනවා. ඒක එහෙම නෑ. ඒක තනිකර බොරු මිත් එකක්. ඒක වෙනස් වෙන්නේ ඒක බීන් එක අණුව ගත්ත තැන අණුව වෙරයිටි එක අණුව මේ විවිධ හේතුන් නිසා වෙනස් වෙනවා. එතකොට
මේක ගැනත් ඔයා මතක තියාගන්න. ඒ වගේම තමා කොෆි අ මේ එම්ටි ස්ටොමැක් එක පිටි තියෙන එහෙම නැත්නම් තනිකරම එම්ටි නම් බොන්න එපා කියලා කියනවා. ඒක half true කියලා තමයි ගොඩක් රිසර්චර්ස් වලින් හොයාගෙන තියෙන්නේ. මොකද ඒකට හේතුව සමහර අයට ඒක නොවෙන්න පුළුවන්. දැන් ගෑස්ට්‍රයිටිස් වගේ තියෙන අයට බඩේ තියෙන ඇසිඩ් ගතිය වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ ඇසිඩ් ගතිය වැඩි වුණාම ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා ඇසිඩ් රිෆ්ලක්ස් වෙලා ඒ වගේම සෙන්සිටිව් ස්ටොමක් වගේ නම් තියෙන තුවාල වගේ වෙලා තියෙනවා නම් ඒකට ඉරිටේට් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරුණු ටිකකුත් තියෙනවා. එහෙම නැත්නම් ඔයා හෙල්ති නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම නම් ගොඩක් වෙලාවට එම්ටි ස්ටොමක් එකේ තමා කොෆි පානය කරන්න ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. ඒක එකිනෙකාට වෙනස් වෙනවා. ඒ වගේම තමා සමහර අය කියනවා මේ මිල්ක් දැම්මට පස්සේ කොෆි වල තියෙන බෙනිෆිට්ස් අඩු වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒක බොරු කියලා හොයාගෙන තියෙනවා කට්ටිය. හැබැයි ඔයා සීනි දාන්න එපා. සීනි දැම්මට පස්සේ මොකද too much sugar හරි සිරප් හරි දැම්මට පස්සේ කොෆි වල තියෙන ඔරිජිනල් හෙල්ත් බෙනිෆිට්ස් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මතක තියාගන්න මම කලින් කීප සැරයක් කිව්වා වගේම ඒක කරන්න එපා. ඒ වගේම තමා ඩීකැෆ් අපේ ඔය තියෙනවා සමහර අයට කැෆේන් ටොලරේට් කරන්න බැරි නිසා මගෙත් යාළුවෙක් ඉන්නවා බෙක් කියලා ඒ යාළුවාට කැෆේන් බොන්න බෑ. එයා පාවිච්චි කරන්නේ ඩීකැෆ් කොෆි. ඒ කියන්නේ කොෆි වල කැෆේන් අයින් කරලා. ඉතින් එතකොට ඩීකැෆ් කියපුවාම මේක 100% ඩීකැෆ් කියලා කට්ටිය හිතාගෙන ඉන්නවා. ඒ වුණාට මේක 100%ම ඩීකැෆ් නැහැ. එහෙම කරන්න අමාරුයි. මේක පොඩ්ඩක් විතර කැෆේන් තියෙන්න පුළුවන්. එතකොට ඔයා කැෆේන් ටොලරේට් කරන්න බැරි කෙනෙක් නම් ඒක ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඩීකැෆ් වල 100%ම කැෆේන් අයින් වෙලා නැහැ කියලා. ඒක පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමා ඔයා කොෆි බොනවා නම් පොඩි ගුඩ් හැබිට් ටිකක් පුරුදු වෙන එක හොඳයි හෙල්ත් එකට. මම ඒකත් ඔයාට එපිසෝඩ් එක මතක් ඉවර කරන්න කලින් මතක් කරන්නම්. කලින් කිව්වා වගේම සීනි දාන්න මෙපා කොහොමත් කොෆි වලට. ඒ වගේම තමා ෆ්‍රෙෂ් මිල්ක් ගොඩක් බොන්න එපා. මොකද ෆ්‍රෙෂ් මිල්ක් දීර්ඝ කාලීනව බොන්න හොඳ නැහැ කියලා දිගින් දිගටම මේ රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. කියන්නේ අධික විදිහට දවසකට පාවිච්චි කරන thick milk පාවිච්චි කරන්න එපා කියලා. ඒ නිසා ඒක අර මැද ලෙවල් එකක තියාගෙන පාවිච්චි කරන්න try කරන්න. ඒ වගේම දවසකට උපරිම නිකන් කොෆි 2ක් 3ක් ඒ වගේ ප්‍රමාණයකට වගේ යන ප්‍රමාණයට වා තියාගන්න. ඊට වැඩි යන්නේ නැතුව try කරන්න. උපරිම 4ක් යන්න පුළුවන් කියලා තිබ්බට උත්සාහ කරන්න 2ක් 3ක් අතර වගේ තියාගන්න. ඒ වගේම තමා උදේට මම නම් ගොඩක් වෙලාවට කොෆි එක බොන්න කලින් විනාඩි 30 40කට විතර කලින් හොඳ නැගිටම වතුර වීදුරුවක් බොනවා. එතකොට බඩේ තියෙන ඇසිඩ් එහෙම කොහොමත් ෆ්ලෂ් වෙලා යනවනේ. ඒත් එක්ක අර ඊළඟට කොෆි එක බීවාට පස්සේ ලොකුවට ඒක හීට් වෙන්නේ නැහැ බඩට. ඉතින් ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. වැඩියෙන් වතුර බොනවා නම් හොඳයි කියලා කියනවා නේද? අපේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක් නේ වතුර. ඒ වගේම තමා රෑට නිදාගන්න කලින් පුළුවන් නම් කොෆි බොන එක අඩු කරන්න. නැත්නම් ඒක නතර කරන්න තනිකරම නිින්දට කලින් කොෆි බොන එක අන්ලස් ඔයා ස්ටඩි කරනවා නම් හරි ඇහැරලා වගේ ඉන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක හෙල්ප් වෙනවාට කොහොමත් පාඩම් කරන්න. මම ඔය O level වගේ කරනකොට ඕවර්නයිට් A level එහෙම කරනකොටත් ඕවර්නයිට් පාඩම් කරලා තියෙනවා. එතකොට මගේ හොඳම යාළුවා වුණේ අර 3 in 1 මේ කොෆි තියෙන්නේ Nescafe. මගේ අම්මා ඩුබායි ගිහින් එනකොට එක සැරයක් ලොකු පැකට්ටයක් ගෙනාවා. ඒක මං ඒකෙන් තමා තනිකරම ඔය නයිට ගහනවර ඒක ඇදගත්තේ. ඉතින් ඒ වගේවට උදව් වෙනවා. ඉතින් හොඳ දෙයකටනේ පාඩම් කරන්න කොහොම හරි නැගිටලා ඉන්න බෑ. නැත්තම් ගොඩ දාගන්න අමාරු නිසා වැඩේ. ඉතින් ඒ වගේම තමා කොෆි මැෂින් එකක් එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේ මිල්ක් එහෙම යනවනම් ඒවා ටිකක් හොඳට ක්ලීන් කරන්න. මොකද සමහර ලාවට කොෆි හිර වෙලා තිබිලා මිල්ක් ඇතුලේ හිර වෙලා තිබිලා මේ වගේ ජර්ම්ස් හැදෙන්න පුළුවන්. ඒවා බඩේ කැක්කුම් හැදෙන්න අරවා මේවා වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම කොෆි මැෂින්ස් හරියට ක්ලීන් කරලා ඒක පිරිසිදුව තියාගන්න මේ මැෂින්ස් ටික. ඉතින් ඒ වගේ පොඩි පොඩි හැබිට්ස් ටිකක් පුරුදු වෙන්න. කොෆි වලට ආදරය කරන ගමන් අපේ හෙල්ත් එක ගැන පොඩ්ඩක් බලාගෙන හරි විදිහට මේ වැඩේ කරන්න. ඔයාට තව දේවල් ඉගෙන ගන්න ඕන නම් අන්තර්ජාලයේ හෙව්වොත් දීර්ඝව මේ දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට අද මේ ඉගෙන ගත්ත කියන්නේ දැනගත්ත දේවල් ගොඩක් දේවල් දන්නේ නැති කරුණුත් ඉගෙන ගන්න ඇති කියලා.
මම හිතන්නේ අර කොෆි වලට ආස කෙනෙක් නම් ආසාව තව තවත් වැඩි වෙන්න ඇති කියලා අද එපිසෝඩ් එක ඇහුවට පස්සේ එහෙම නැතිනම් දන්නේ නැති කරුණු දැනගත්තට පස්සේ සමහරට ආස නැති කෙනෙක් ඉන්නවනම් try කරන්න හරි මේ කොෆි කල්ට් එකට වහින්න ආස හිතෙන්නේ නැති. ඉතින් මගේ අරමුණ උනේ මම ආසාවෙන් කරන ඒ කියන්නේ මම ගොඩක් ආස දෙයක් කොෆි කියන්නේ. ඔයත් එක්ක මම දන්න කරුණුත් සහ ඒව ගැන තව කරුණු ඔයාලත් එක්ක share කරගන්න දැනුවත් කරන්න. ඒ වගේම තමා මොකද මේ එන්නම ලංකාවෙත් කොෆි කල්ට් එක. ඒ කොෆි වලට තියෙන මේ වෙනම මේ සංස්කෘතිය එන්න වැඩි වෙනවා. එතකොට ඔයාට ඒව ගැන තියෙන දැනුම වැඩි වෙනකොට සමාජයේ හැසිරෙනකොට එහෙම නැතිනම් කොෆි ෂොප් එකකට යන්න අවස්ථාව හම්බ වෙනකොට මේ වගේ දේවල් වලට ඔයාට කොන්ෆිඩන්ස් ඇතුව කොෆි එකක් ඕඩර් කරන්න තමන්ට ඕනේ කොෆි එක හරියට ගෙවන මුදලට ඒ කියන්නේ හරි සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට ඔයාට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විදිහට කොෆි එකක් දැනගෙන ඕඩර් කරන්න ඕනේ කරුණු ටිකක් තමයි මම ඔයත් එක්ක ෂෙයා කරේ. එහෙම නැත්නම් ඔයාට ගෝල් එකක් තියෙනවා නම් ඉස්සරහට මැෂින් එකක් කොෆි මැෂින් එකකට ඉන්වෙස්ට් කරන්න ඊට කලින් අඩු වියදම් වලින් මොන වගේ ඔප්ෂන්ස් ද තියෙන්නේ කියන දේ ඔයාට අවබෝධ කරගන්න මේ වගේ දේවල් ටිකක් තමයි මට ඔයත් එක්ක ෂෙයා කරගන්න ඕනුනේ. ඉතින් මං හිතනවා ඔයාට කොෆි වලට ආදරය කරන කෙනෙක් නම් මේ දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙම වුණා නම් ඔයා ආස වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක ලොකු හයියක් මේ වගේ වීඩියෝස් යාළුවෝ අතරට ගෙනියන්න. මොකද අපි ගොඩක් වෙලාවට ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනේ දේවල් අපේ බෝල්ඩ් ප්ලෑන් එක හදන්න ඕනේ දේවල් තමයි කතා කරන්නේ. ඉතින් ඉඳලා හිටලා මේ වගේ එක්සයිටින් දේවල් පොඩ්ඩක් එන්ටර්ටේන්මන්ට් පැත්තට වගේ තියෙන ආස හිතෙන කරුණු ගැනත් පොඩ්ඩක් කතා කරනවා ඇත් එක්ක වෙලාවක් හම් වෙනකොට. ඉතින් වැඩේ ඉස්සරහට අපි කරගෙන යම් මතක් කරනවා ඔයාට කමෙන්ට් මේක යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ෂෙයා කරනකොට කමෙන්ට් කරනකොට තමයි ඇල්ගොරිතම් එක YouTube ඇල්ගොරිතම් එක අඳුරගන්න මේක තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න. ඒ වගේම තමයි එපිසෝඩ් මම අප්ලෝඩ් කරනවා ඔඩියෝ ට්‍රැක් එක Spotify ඒ වගේම YouTube Music කියන app එකට කොහොමත් අප්ලෝඩ් වෙනවා පොඩ්කාස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන නිසා ඒ වගේම විශේෂයෙන් Apple Podcast එකට අප්ලෝඩ් කරනවා. iPhone එක නම් පාවිච්චි කරන්නේ Apple Podcast app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ දේවල් ටික මතක් කරන ගමන් ඔයාට thank you කියලා කියනවා. මෙතෙක් වෙලා එපිසෝඩ් එකත් එක්ක සම්බන්ධ වුණාට ටිකක් දීර්ඝ එපිසෝඩ් එකක් වුණා. එහෙමනම් අද එපිසෝඩ් එකෙන් සමු ගන්නවා ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. ජය වේවා.